හරි. ළමයි good evening අපි වැඩේ ස්ටාර්ට් කරමු. හරිද? හරි. එතකොට හරි. ඉතින් මේ මට පොඩ්ඩක් කියන්න ටියුට් එක මේ වෙද්දි ලැබිලා නේ තියෙන්නේ. පොඩි මැසේජ් එකක් දාන්න බලන්න. ටියුට් එක මේක පුතා ගාව තියෙනවනේ, කට්ටිය ගාව තියෙනවනේ. පොඩ්ඩක් කියන්න බලන්න මේක. පොඩි මැසේජ් එකක් දාන්න බලන්න. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න අවශ්‍ය නැහැ නේ. ටියුට් එක තියෙනව නේද? පොඩි මැසේජ් එකක් දාන්න බලන්න. තියෙනවා නම් පොඩ්ඩක් raise hand option එකක් හරි මොකක් කර දෙන්න බලන්න පුතේ. yes very good නියම වැඩේ කරා අයියා. හරි. ඒකට තාම live join ලා නැහැ. කමන්න හරි ඒගොල්ලෝ recordings නේ ගන්නෙ. හරි. අපි වැඩේ පටන් ගමු. ඉතින් අපි අවසානට කතා කරා බබු. හරිද? අපි අවසානට කතා කරා මහා දත්ත වෙනකම් අපි කතා කරා. මහා දත්ත වෙනකම් අපි කතා කරා. මහා දත්ත තමයි අපිට කතා කරන තියෙන note එක. හරි. yes. හරි. දැන් මෙතනදී ටියුට් එකේ at the end හරි පිටු අංක 5 ටියුට් එකේ පිටු අංක 5 හරිද ටියුට් එකේ පිටු අංක 5 හරි එතකොට අපි එදා ගුණාත්මක තොරතුරක තිබිය යුතු ලක්ෂණ පුතේ කතා කරා හරිද අපි එදා ගුණාත්මක තොරතුරක තිබිය යුතු ලක්ෂණ කතා කරා හරි දැන් අද අපිට තියෙනවා කතා කරන්න මෙන්න මේ මහා දත්ත කියලා දෙයක් කතා කරන්න තියෙනවා හරි මහා දත්ත දැන් බලමු මොනවාද මේ මහා දත්ත කියන්නේ කියලා හරි එතකොට හරි හරි දැන් the field of facility සර් මොකක්ද ඒකේ පේන්නේ නැත්තේ නම්බර් එකද ලොගෝ එකද the field of facility කියන එක හරි අපි ඒතර පාඩමට යන් මොම එන්න වැඩේට හරි ඉතින් අපිට කතා කරන්න තියෙනවා අද මෙන්න මේ මහා දත්ත හරි මෙන්න මේ මහා දත්ත කියන දේවල් හරි මෙන්න මහා දත්ත කියන දේවල් පුතේ අපි අද කතා කරන්න තියෙනවා හරිද දැන් හරි අපි බලමු මොකක්ද මේ මහා දත්ත කියන්නේ කියලා මොකක්ද මේ මේකේ නිර්වචනය මොකක්ද මහා දත්ත කියන්නේ කියලා අපි හරිය ලස්සනට තේරුම් ගමු හරි මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් අපිට දැන් මම මෙහෙම උදාහරණයක් ගන්නම් ඔයාට සාමාන්‍ය මෙහෙම උදාහරණයක් උදා හිතන්න මෙහෙම දැන් මම උදාහරණයක් විදිහට මම ඔයාට වැඩක් කියනවා
ඔයාගේ පාසලේ වගේ ස්කූල් එකේ පන්ති කාමරේ හරි ඉන්න ළමයින් හරි පුතේ ඉන්න ළමයින්ගේ විස්තර මට ලියලා ගෙනත් දෙන්න කියලා. හරිද? ඒතර අහනවා සර් මොනවාද අපි ගෙනත් දෙන්න ඕන විස්තර. ඒතර මම ඔයාට කියනවා නම, ලිපිනය සහ දුරකථන අංකය ඔයාට මම ලියන් එන්න කියනවා. ඒතර ඔයා කරනවා මෙහෙම දැන් මම දැන් ළමයිගෙන් පුතේ ගන්න කියන්නේ ළමයිගෙන් ගන්න කියන්නේ පුතේ නම හරි නම නේම් එක ඊට පස්සේ පුතේ ඇඩ්‍රස් එක ඊට පස්සේ ෆෝන් නම්බර් එක හරි ෆෝන් නම්බර් එක මම මෙන්න මේ දත්ත ටික දැන් මෙන්න මේ දත්ත ටික මෙන්න මේ දත්ත ටික මම ඔයාට කියනවා මේ මට එකතු කරලා දෙන්න කියලා. මෙන්න මේ දත්ත ටික මම ඔයාට කියනවා මේ පුතේ මට එකතු කරලා දෙන්න කියලා. ඒතර ඔයාට සාමාන්‍යයෙන් ෆුල් ස්ක්‍රැප් අපි ගත්ත ෆුල් ස්ක්‍රැප් කොලයක් කරා නැත්තම් half sheet එකක් අරගෙන ඉතින් ඔයාට පුළුවන් හරිද? ඔයාට පුළුවන් දලමයා වගේ මට ඒ දත්ත ටික පුතේ හරිද? මට ඒ දත්ත ටික හරි. ඉතින් මට මේ දත්ත ටික මම මේ කියපු දත්ත ටික ඩේටා ටික මට සාමාන්‍ය කොලයක් කරන් මට මෙහෙම ලියන්න පුළුවන්. හරි. මම නෙමෙයි මම ඔයාට දෙන්නේ. හරි. උදාට පුළුවන් සාමාන්‍ය කොලයක් අරගෙන ඔයාට පුළුවන් පුතේ මේ ටික ලියන්න. ළමයි 50ක් හිටියත් ළමයි 60ක් හිටියත් අවුලක් නැහැ. ළමයි 100ක් හිටියා කියන්නේ හරිද අපි ක්ලාස් එකක් ගත්තොත් ෆිසිකල් පන්තියේ කොන්න මට ළමයි ඔක්කොගෙම හදිසිය විස්තර වගේක් ගන්නවා. හරි. එතකොට ඔයාට මේ මෙන්න මේ දත්ත ටික ඔයාට කොල කෑල්ලක ලියලා ගබඩා කරන්න පුළුවන්. කියන්නේ ඔයා මට ගෙනත් දෙනවා සර් අපේ පන්තියේ ළමයි 50ක් ඉන්නවා. ඔන්න සර් කියපු දත්ත ටික මං ලියන් ආවා කියලා ඔයා පුතේ කොලයක ලියන් එනවා. ඔයා කොලයක ලියන් එනවා. ප්‍රශ්නයක් නැහැ. පුතා කොලයක ලියන් එනවා. පැහැදිලිද? කොලයක ලියන් එනවා. හරි. ඔයාට පුතේ ඕක කොලයක. දැන් පුතා ඔක ලියනවා දැන් මේ ලියලා තියෙන A4 කොලයක හිතන්න. හරි. A4 sheet එක. ඉතින් ඔයාක ලියලා තියෙන A4 sheet එක. A4 කොලයක. හරිද? A4 කොලයක පුතා ලියලා තියෙන්නේ පෑන් පැන්සල් අපි තුන් පෑන් භාවිතා කරලා අත් දෙකෙන් යන. ඔයාගේ අත පාවිච්චි කරලා හරිද? ඒතර පුතේ ඔයා පෑන් පැන්සල් සහ ඔයාගේ අත් දෙක පෑන් පැන්සල් සහ අත් දෙක පෑන් පැන්සල් සහ පුතේ අත් දෙක පෑන් පැන්සල් සහ අත් දෙක හරිද? ඔන්න ඔය මම කියපු දෙක භාවිතා කරලා හරිද? පුතේ ඔන්න ඔය කියපු දෙක භාවිතා කරලා බබු ඔයා හරිද? ඔය දත්ත ටික මට කොල කෑල්ලක ලියලා ගෑත් දෙනවා. හරි. ඉතින් අපි ඕකට කියනවා දැන් මට ඔයා මට A4 කොලයක ගෙනත් දුන්නනේ. ඔයා මට A4 කොලයක ගෙනත් දුන්න එකට මං කියනවා පුතේ අත්‍යුරු ක්‍රමවේදයක් කියලා. අත්‍යුරු ක්‍රමවේදයක් කියලා කියනවා. පුතේ අපි කියනවා අත්‍යුරු ක්‍රමවේදයක් කියලා. හරි. එහෙමත් නැත්නම් ඉතින් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ඔය දත්ත වගේ දේවල් ඔයාලට පුළුවන් දැන් මේ වගුවක් හරි මොකක් හරි ගහලා නැත්නම් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපිට A level syllabus එක ඇතුළේ නෑ මම මේ කියන්නේ යන දේ අපිට A level syllabus එක ඇතුළේ මම මේ කියන්නේ යන දේ නැහැ. දැන් අපි ගත්තොත් ඔයාලට අහලා තියෙන Microsoft Word කියන මෘදුකාංගය හරිද? Microsoft Excel කියන මෘදුකාංගය වගේ දේවල් හරිද? Microsoft Word, Microsoft Excel ඉතින් ඔය software එක අපි ගත්තොත් අපි ඔයාලට කියනවා සාම්ප්‍රදායික මෘදුකාංග. දැන් මොනවද කියන්නේ? දැන් අපි ගත්තොත් example එකක් විදියට Microsoft Word හරි Microsoft Excel හරි මේ මෘදුකාංග දෙක සාමාන්‍ය. ඒ කියන්නේ අපි සාමාන්‍ය දිනදා ජීවිතේ අපි ඔය මෘදුකාංග භාවිතා කරනවා. Microsoft Word නැත්නම් Microsoft Excel වගේ දේවල්. දැන් ඔයාට පුතේ පුළුවන් ළමයි ඔයාට පුළුවන් මෙන්න මේ දත්ත ටික පුතේ මෙන්න මේ දත්ත ටික බබු මෙන්න මේ දත්ත ටික පුතේ ඔයාට පුළුවන් කොල කෑල්ලක ලියලා ඔයාට පුළුවන් පුතේ කොල කෑල්ලක හරිද? ඔයාට පුළුවන් කොල කෑල්ලක හොඳට මතක තියාගන්න. පුතාට පුළුවන් කොල කෑල්ලක ලියලා මට ගෙනත් දෙන්න. පුතේ කොලයක ලියනවා නම් අපි ඔකට කියනවා අත්‍යවශ්‍ය ක්‍රමවේදයක් කියලා. හරි. ඔයා මට ඕක Microsoft Word ඒ කියන්නේ මේ සාමාන්‍ය අපේ දිනදා ජීවිතේ භාවිත මෘදුකාංග. ඔයා මට Microsoft Word
නැත්නම් Excel එකේ ලස්සන වගුවක් ගහලා හරි. කමන්නේ. කොහොම හරි කමක් නැහැ. හරිද? ඔයා මට ඕක කොළ කෑල්ලක පුතේ ලියන්න නැතුව කොළ කෑල්ලක පුතා ලියන්න නැතුව හරිද? කොළ කෑල්ලක ලියන්න නැතුව කොළ කෑල්ලක බබෝ ඔයා ලියන්න නැතුව මට පුතේ මේ වගේ මෘදුකාංගයක ඔයා මට ඕක ගබඩා කරලා ගෙනත් දෙනවා. හරිද? ඉතින් අපි කියනවා මේ වගේ software වලට සාම්ප්‍රදායික මෘදුකාංග කියලා කියනවා. මොනවද බබෝ කියන්නේ? සාම්ප්‍රදායික මෘදුකාංග. හරි. දැන් එතකොට ඔයාට පුළුවන් දැන් මම ඔයාට කිව්වේ ඔයාගේ පන්තියේ ඉන්න ළමයි කට්ටිය ගත්තොත් පුතාගේ පන්තියේ ළමයි ඉන්න ඕන 50ක්. පුතාට මම වැඩක් දෙනවා. පුතේ පන්තියේ ඉන්න ළමයි සේරගෙම නම, ලිපිනය සහ දුරකථන අංකය මට ගෙනත් දෙන්න කියලා. හරි. ඔයා කියනවා හරි සර් මම මේ වැඩේ කරන්නම් කියලා. ඔයාට පුතේ ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. ඔයාට පුළුවන් කොළ කෑල්ලක ලියලා මේක ගෙනත් දෙන්න ප්‍රශ්නයක් නැහැ. පුතාට පුළුවන් කොළ කෑල්ලක ලියලා මේක ගෙනත් දෙන්න පුතේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ වගේ සාම්ප්‍රදායික මෘදුකාංගයක් භාවිතා කරලා මට ওই දත්ත ටික ගෙනත් දෙන්න පුළුවන්. හරි. ඒතර මුලින්ම ඔළුවේ තියාගන්න අපි ඉස්සරහ වැඩේට යන්න කලින් පුතේ මුලින්ම ඔළුවට මේක දාගන්න ඕන. හරිද? අපි මුලින්ම ඔළුවට දාගන්න ඕන මේ කතන්දරේ. අපි කතා කරන්නේ හරිද? පුතේ අපි කතා කරන්නේ මෙතනදී සාම්ප්‍රදායික මෘදුකාංග ගැන අයිඩියා එක පුතාට තියෙන්න ඕන. සාම්ප්‍රදායික මෘදුකාංග ගැන බබෝ ඔයාට අයිඩියා එක තියෙන්න ඕන පුතේ. සාම්ප්‍රදායික මෘදුකාංග ගැන අයිඩියා එකක් ලාවට තියෙන්න ඕන සහ අත්තිරු ක්‍රමවේද. පුතේ අත්තිරු ක්‍රමවේද ගැන මොකක්ද මේ අත්තිරු ක්‍රමවේදයක් කියන්නේ කියලා පුතේ. අත්තිරු ක්‍රමවේදයක් කියන්නේ මොකද්ද? ඔයාගේ අත් දෙක සහ පුතේ ඔයාගේ අත් දෙක සහ පෑන් පැන්සල් අත් දෙක සහ පෑන් පැන්සල් ඔය කියන දේවල් පුතේ භාවිතා කරලා බබෝ. හරිද? ඔය කියන දේවල් පුතේ භාවිතා කරලා හරිද? ඔය කියන දේවල් භාවිතා කරලා ඔයා දත් එක්රැස් කිරීමක් කරනවා පුතේ. අපි මේ වගේ එකකට කියනවා අත්තිරු ක්‍රමවේදයක් කියලා. අපි කියනවා අත්තිරු ක්‍රමවේදයක් කියලා. හරි. දැන් මම ඔයාට මේ බාර දුන්නු වැඩේ ළමයි ඔයාට පුළුවන් පුතේ මේ විදිහට අත්තිරු ක්‍රමවේදයක් භාවිතා කරලා පුතාට පුළුවන් ඕක ගබඩා කරගන්න. එහෙමත් නැත්නම් පුතේ ඔයාට පුළුවන් මේ වගේ සාම්ප්‍රදායික මෘදුකාංගයක් ඔය MS Word නැත්නම් Microsoft Excel සහ පරිගණක තියෙන notepad වගේ දේවල් පාවිච්චි කරලා පුතාට පුළුවන් ඒ දත්ත ටික ගබඩා ගන්න. හරි. එතකොට අපි කියනවා මෙන්න මේ විදිහට අත්තිරු ක්‍රමවේද වලින් සහ සාම්ප්‍රදායික මෘදුකාංග වලින් සැකසීමකට පුතේ දැන් සැකසීම කියන වචනේ වා දන්නවා ලාවට. හරිද? කුලාවට නෙමෙයි දැන් දන්නවා. හරිද? එහෙම සැකසීමකට ළමයි ලක් කරන්න පුළුවන්. පුතේ එහෙම සැකසීමකට ලක් කරන්න පුළුවන් දත්ත වලට අපි කියනවා සාමාන්‍ය දත්ත. ඒවා සාමාන්‍ය ජීවිතය අපි දකින සාමාන්‍ය දත්ත. හරිද? ඒවා normal data. අපි කියනවා පුතේ ඒවට normal data. හරිද? අපි කියනවා සාමාන්‍ය දත්ත. සාමාන්‍ය දත්ත. අපිට කියනවා පුතේ අපි සාමාන්‍ය දත්ත කියලා. හරි. දැන් මේ ඔයා බලයි දැන් අපි ඉගෙන ගන්නේ මහා දත්ත නෙවෙයි මේ සාමාන්‍ය දත්ත අපි කතා කරමු. හරි. පොඩ කොමෙන්ට්. පොඩි වැඩකට මම ඒ ටික කතා කරේ. ඒතර අපි කියනවා පුතේ සාම්ප්‍රදායික මෘදුකාංග වලින් හරිද? සාම්ප්‍රදායික මෘදුකාංග වලින් ඒ වගේ මේවත් නැත්නම් පුතේ අපි කියනවා සාම්ප්‍රදායික මෘදුකාංග වලින් එහෙමත් නැත්නම් අපි කියනවා අත්තිරු ක්‍රමවේද වලින් ළමයි සැකසීමකට සකස් කරන්න පුළුවන් දත්ත වලට පුතේ අපි කියනවා සකස් කරන්න පුළුවන් දත්ත වලට අපි කියනවා මේ සාමාන්‍ය දත්ත කියලා. හරි. දැන් ඔයාගේ ඔළුව ගෙඩිය ඇතුලේ පුතේ තියෙන්න ඕන. ඔයාගේ ඔළුව ගෙඩිය ඇතුලේ තියෙන්න ඕන මොනවාද අත්තිරු ක්‍රමවේදයක් කියලා කියන්නේ. ඔයාගේ ඔළුවේ තියෙන ලස්සනට එක පැලවෙලා තියෙන්න ඕන. ඔයාගේ ඔළුවේ තියෙනවා මොකක්ද සාමාන්‍ය දත්තයක් කියන්නේ. සාමාන්‍ය දත්තක් දානවා. මොකක්ද අත්තිරු ක්‍රමවේදයක් කියන්නේ? ඔයාගේ ඔළුවේ ඇතුලේ තියෙන පුතේ මොකක්ද අත්තිරු ක්‍රමවේදයක් කියන්නේ? හරි. මොකක්ද බබෝ අත්තිරු ක්‍රමවේදයක් කියන්නේ? සහ මොකක්ද මේ සාම්ප්‍රදායික මෘදුකාංග කියන්නේ? අත්තිරු ක්‍රමවේදයක් කියලා කියන්නේ ඔයාගේ අත් දෙකයි පෑන් පැන්සල්. සාම්ප්‍රදායික මෘදුකාංග කියන්නේ පුතේ Microsoft Word, Microsoft Excel, Notepad වගේ ඔය වගේ PowerPoint වගේ software අපි කියනවා සාම්ප්‍රදායික. ඔය සාමාන්‍ය ජීවිතේ අපිට හම්බ වෙන මෘදුකාංග. හරි. ඒතර ඒ වලින් පුතේ අපිට එක්රැස් කරගෙන දත්ත එක්රැස් කරගෙන ඒව ලස්සනට ගබඩා කරලා නැත්නම් අපි කියනවා දත්ත සැකසීමක් කරන්න පුළුවන් නම් අපි ඒවට කියනවා පුතේ සාමාන්‍ය දත්ත කියලා. හරි. මම දැන් මේක සම්පූර්ණයෙන් මකනවා. හරිද? මම දැන් මේක සම්පූර්ණයෙන් මකනවා.
බලා ගන්න සීන් එක. හරි. දැන් හරි. හරි. දැන් අපි මෙහා ගන්නු. අපි ගන්නවා එක්සැම්පල් එකක් මෙහෙම. හොඳ කල්පනාවෙන් අහගෙන යන්න වැඩේ. මේක හරිම ලේසියි. හරි. අපි හැමෝම දන්න ප්ලැට්ෆෝම් එකක් මම මේකට භාවිතා කරනවා. හරිද? මම ගන්නවා පුතේ මෙහෙම එක්සැම්පල් එකක්. මම ගන්නවා මෙන්න මෙහෙම එක්සැම්පල් එකක්. අපි හැමෝම දන්න ප්ලැට්ෆෝම් එකක් ගන්නවා. හරිද? අපි ගන්නවා Facebook. හරිද? දැන් අපි ගන්නවා Facebook. හරි. අපි ගන්නවා Facebook. හරි. දැන් Facebook එක අපි හැමෝම දන්නවනේ. හරි. දැන් මෙන්න මෙහෙමයි. හොඳ කල්පනාවෙන් අහගන්න. yes. හරි. ළමයි මේ අපි Facebook එක ගත්තාම ඔයාලට මම ගන්නවා එක්සැම්පල් එක මෙන්න මෙහෙම. හරි. මම ගන්නවා මෙහෙම එක්සැම්පල් එකක්. පුතේ ඔන්න Facebook එකේ එක යූසර් කෙනෙක් ඉන්නවා. මෙයාගේ නම කමල්. මෙයාගේ නම මොකද්ද? මෙයාගේ නම කමල්. හරි. මෙයාගේ නම කමල්. හරි. එතකොට මෙන්න මේ කමල් කියන කෙනා පුතේ මේ එයාගේ Facebook එකේ ප්‍රොෆයිල් පික්චර් එක මාරු කරනවා. කමල් කියන කෙනා ළමයි. කමල් කියන කෙනා එයාගේ Facebook එකේ පුතේ මේ ප්‍රොෆයිල් පික්චර් එක මේ මාරු කරනවලු. අහගන්නකෝ ප්‍රොෆයිල් පික්චර් එක පුතේ මොකද කරන්නේ? මාරු කරපුවාම එයාට ලයික්ස් එනවා, කමෙන්ට්ස් එනවා, රියැක්ෂන්ස් එනවා, හරිද? ෂෙයා කරනවා, වෙන කතන්දරයක් වෙනවා. හරි. දැන් අපි Facebook එක ගත්තොත් Facebook එකේ දැන් ලයික්ස්, ඒ වගේම heart, එතකොට කෙයා වගේ ඒවා, wow වගේ ඒවා දාන්න පුළුවන්, හා ඒවා, sad නිකන් Facebook එකේ එකකින් රියැක්ෂන් තියෙනවනේ. අපිට අපේ රියැක්ෂන් එක ඒ අදාළ යූසර් දාන්න පුළුවන්. අපිට පුතේ ඒ අදාළ රියැක්ෂන් එක ඒ අදාළ යූසර් දාන්න පුළුවන්. දැන් කමල් කියන කෙනා ළමයි ප්‍රොෆයිල් පික්චර් එක මාරු කරා. කමල් කියන කෙනා පුතේ කරේ යාගේ ප්‍රොෆයිල් පික්චර් එක මාරු කරා. හරි. මම ලියන්නම් change the profile picture. changed the profile picture. හරිද? change the profile picture. හරි. මේ මම කියන එක්සැම්පල් එක ඔයා බලලා මම මෙහෙම දෙයක් ගන්නේ මොකක්ද මේකට හේතුව කියලා ඔයාලට තේරෙයි. හරි. දැන් මේ මිනිස්සයා ගත්තාම මෙයා ප්‍රොෆයිල් පික්චර් එක පුතේ මාරු කරපුවාම පුතා හිතන්න මෙයාට ආවලු likes ආවලු පුතේ 100ක්. හරි. heart දාන්නත් පුළුවන්. heart ආව 40ක්. හරි. ඊට පස්සේ මෙයාට sad ඒවත් දානවා 20ක්. තනිව හිතන්නකෝ. හරිද? ඊට අමතරව පුතේ මෙතන හා මේ Facebook එකේ දාන්න පුළුවන් ඒවා 150ක් විතරයි වෙන්නේ. නිකන් මෙයා විහිළුකාරයෙක් වගේ දානවා. හා wow ඒවත් තියෙනවලු 80ක්. ඊට අමතරව කෙයා. හරිද? කෙයා ඒවා තියෙනවලු 35ක්. හරිද? angry ඒවත් දාන්න පුළුවන්. තරහ 200ක්. නිකන් ඔයා හිතන්න මම මේ normal example එකක් ගන්න ඔයාලට මේක පැහැදිලි කරන්න. හරි.
ඊට අමතරව පුතේ මෙයාට කමෙන්ට් කරලා තියෙනවලු. මෙයාට ළමයි මෙයාට පුතේ කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවලු 50ක්. හරිද? ඒ වගේම මෙයාගේ මේ ප්‍රොෆයිල් පික්චර් එක මාරු කරා කියලා ඒ පෝස්ට් එක 17 17ක් ෂෙයා කරලා තියෙනවා. 17 දෙනෙක් ෂෙයා කරලා තියෙනවා. හරිද? ඔන්න බලන්න. ලයික් 100යි, හාට් 40යි, සෑඩ් 20යි, හාහා 150යි, වාව් 80යි, කෙයා 35යි, ඇංග 200යි. පුතේ කමෙන්ට් 50යි ෂෙයා කරලා තියෙනවා 17ක්. හරි. ඔයා බලයි මොකද්ද මේ මොන පොඩටද මේ ඉන්නේ යන්නේ කියලා. හරි. ඔයා හිතන්නේ මෙහෙම දෙයක්. දැන් හරි ලේසි මේ කතන්දරය. දැන් මෙතනදී හරි හොඳ ලස්සනට අහගන්න ඕන. මේ කතන්දරේදී ළමයි ඉතින් මේ මම ඔයාට කියනවා මෙන්න මේ කමල් කියන කෙනාගේ ප්‍රොෆයිල් පික්චර් එක මාරු වුණානේ. හරිද? පුතේ කමල් කියන කෙනාගේ ප්‍රොෆයිල් පික්චර් එක මාරු වුණානේ. දැන් මම ඔයාට කියනවා මේ වෙච්ච දේවල් ටික මෙතන තියෙන දත්ත ටික ලයික්ස් කවුද දාලා තියෙන්නේ? කවුද මේ හාහා දාලා තියෙන්නේ කියලා මම ඔයාට කියනවා කොලයක් අරන් ලියන්න කියලා. හරිද? මම ඔයාට කියනවා මේ තියෙන සියලුම දත්ත මට පුතේ මේ කොලයක් අරන් හරිද? මම ඔයාට ඔප්ෂන්ස් දෙකක් දෙනවා. හරිද? ඔයාට මම ඔප්ෂන්ස් දෙකක් දෙනවා. එකක් තමයි පුතේ මම ඔයාට A4 sheet එකක් අරගෙන හරිද? ඔයාට බබෝ මම A4 කොලයක් ගන්න කියලා A4 කොලේ ලියන්න කියලා. හරිද? ඒක ඔප්ෂන් එකක් ඈ. ඒක ඔප්ෂන් එකක්. හරි. ඒක ඔප්ෂන් එකක්. පුතේ අනිත් එක තමයි මම ඔයාට පරිගණකය තුල තියෙන සාම්ප්‍රදායික මෘදුකාංගය. ඒ කියන්නේ Word හරි, Excel හරි, PowerPoint හරි මොනවා හරි කමක් නැහැ. පුතාට මම සාම්ප්‍රදායික මෘදුකාංගය. මම මෙතන මේ ඔප්ෂන් එකෙන් දෙන්නේ සාම්ප්‍රදායික මෘදුකාංගයක් භාවිතේ. සාම්ප්‍රදායික මෘදුකාංගයක්. පාඩ මේ A4 කොලයක් දීලා මම බලාපොරොත්තු වෙන පුතේ අතියුරු ක්‍රමවේදයක්. අතියුරු ක්‍රමවේදයක්. හරි. පාඩ ඔප්ෂන්ස් දෙකක් දෙනවා. හරිද? මේ තියෙන දත්ත ටික, ඒ කියන්නේ මේ කමල් කියන කෙනාගේ තියෙන පුතේ මේ දත්ත ටික හරිද? මම ඔයාට කියනවා මේ කොළ කෑල්ලක ලියලා හරි මට ගෙනත් දෙන්න. නැත්නම් සාම්ප්‍රදායික කැමති සාම්ප්‍රදායික මෘදුකාංගයක්. පුතා කැමති සාම්ප්‍රදායික මෘදුකාංගයක් භාවිතා කරලා මට ඒකේ හරි කමන්නේ මේ ගබඩා කරලා ගෙනත් දෙන්න කියලා. හරි. අපි කොළ කෑල්ලෙන් ලියන එක ගමු. හරි. තනික හිතන්න. හරි. පුතේ ඔයා දැන් මේ දත්ත ටික ලියන්න ගන්නවා. අද ලියන්න ගන්නවා. හරි. දැන් මේ වෙද්දි මෙයාට ලයික් 100ක්. ඒතර පුතේ ඔයා කොලයක් කරන් ලයික් 100 කියලා ලියන්න බෑ. ලයික් 100 කවුද දාලා තියෙනවා? දාලා තියෙනවා අමල් දාලා තියෙනවා. කුසුම් දාලා තියෙනවා. නිමාලි ලයික් එකක් දාලා තියෙනවා. දුෂ්මන්ත දාලා තියෙනවා. කසුම් දාලා මම නිකම් මේ කියන්නේ හරි. ඔන්න එක එක්කෙනාගේ නම් පිටිම පුතේ ඔයා ලියන්න ඕන. කොලයක් අරගෙන ඔයා කොලයක් අරගෙන පුතේ ඔයා කොලයක් අරගෙන ඔයා ලියන්න. මෙහෙම ලියනවා. අමල් ලයික් එකක්, නිමාල් ලයික් එකක්, කසුන් ලයික් එකක්. හරි. සුසන්ත ලයික් එකක්. හරිද? ශානිකා ලයික් එකක්. හරිද? නිලන්ත ලයික් එකක්. ඔහොම කියලා නිකම් මේ ඔයා කොලයක් කරන් ලියාගෙන ලියනවා. එහෙම කීයක් ලියන්න ඕනද? 100ක් ඈ. ලයික් 100යි. හාට් 40යි. සෑඩ් 20යි. හාහා 150යි. වාව් 80යි. කෙයා 35යි. ඇංගු 200යි. කමෙන්ට් 50යි. කවුද කමෙන්ට් කරේ කියලා ලියන්න. ෂෙයා 17යි. කවුද ෂෙයා කරේ කියලා ලියන්න. පුළුවන් ද ඔයාලා ලියන්න. ඔයා ලියනවා කියනවා. ඔයා බර දාගෙන ලියනවා. කොහොමද ලියනවා? හෙට වෙද්දි මේක දෙගුණ වෙලා. හෙට වෙද්දි මේක දෙගුණ වෙලා. ඔව්. පුළුවන් ද ඔයාලට හැන්ඩල් කරන්න. ඔයාලට මාර අමාරු ළමයි. හරිම අපහසුයි. හරිම පුතේ හරිම අපහසුයි. ඔයාලට මම දැන් ওই වැඩෙත් එක්කම තව වැඩක් කියනවා. මම ඔයාලට කියනවා පුතේ මේ අද අපි අද දවස තුල මේ සලකා බලන මේ වෙලාව තුල පුතේ මේ සලකා බලන මේ වෙලාව තුල Facebook එක ඇතුලේ හරිද? පුතේ මේ සලකා බලන මේ වෙලාව තුල Facebook එක ඇතුලේ හරිද? Facebook එක ඇතුලේ
ප්‍රොෆයිල් පික්ච් එක දේ ප්‍රොෆයිල් පික්ච් එක හරි Facebook එක ඇතුලේ ප්‍රොෆයිල් පික්ච් එක මොනවාද අපි කිව්වොත් මේ මාරු කරපු ප්‍රොෆයිල් පික්ච් එක පුතේ චේන්ජ් කරපු ප්‍රොෆයිල් පික්ච් එක චේන්ජ් කරපුවා ප්‍රොෆයිල් පික්ච් එක මාරු කරපු හැම යූසර් කෙනෙක්ගේම data මම ඔයාලට කියනවා ලියලා දෙන්න කියලා. ප්‍රොෆයිල් පික්ච් එක ළමයි මාරු කරපු චේන්ජ් කරපු හැම යූසර් කෙනෙක්ගේම data ටික සම්පූර්ණයෙන් ලියලා දෙන්න කියනවා. කරන්න පුළුවන්ද ඔයාලට? ඔයාලට කොල කැලලක ලියන්නත් බෑ පුතේ. ඔයාලට ඔයාගේ ලැප්ටොප් එක ඔයාගේ පරිගණකය භාවිතා කරලා ඔයාලට ඔයාගේ පරිගණකය භාවිතා කරලා උනත් ඒ කතන්දරේ කරන්න බෑ. ඔයාගේ පරිගණකය භාවිතා කරලත් පුතේ කරන්න බෑ. හරිද? ඔයාට මේ විදිහට කොල කැලලක ලියලා පුතේ. මේ විදිහට කොල කැලලක ලියලා. හරිද? මේ විදිහට ඔයාට කොල කැලලක ලියලා ඒ දේ කරන්නත් බෑ. කොල කැලලක ලියලා ඒ දේ කරන්නත් බෑ. තේරුණා? එහෙනම් අපි කියනවා හොඳට අහගන්න. දැන් අපි ගත්තොත් දැන් මම ඔයාලට උදාහරණයක් දුන්නේ. හරිද? මම ඔයාලට උදාහරණයක් දුන්නේ. ඔය Facebook එකේ තියෙන. දැන් ඔයාලට මම කියනවා මෙහෙම දෙයක්. පුතේ මේ වෙලාවේ Facebook එකේ ප්‍රොෆයිල් පික්ච් එක මාරු කරපු. උදාහරණ මේ වෙලාවේ Facebook එකේ ප්‍රොෆයිල් පික්ච් එක මාරු කරපු. පුතේ මේ වෙලාවේ හරිද? මේ වෙලාවේ Facebook එකේ ප්‍රොෆයිල් පික්ච් එක මාරු කරපු හැම යූසර් කෙනෙක්ගේම data හරිද? එයාට ලයික් දාලා තියෙන කවුද කමෙන්ට් දාලා තියෙන්නේ? ඔය හැම එකක් එක්කම ඔය හැම data එකක්ම ඔයාට මම කොල කැලලක් කරන් හරි නැත්නම් පරිගණක මෘදුකාංගයක් භාවිතා කරලා හරි ඔයාට මම ලියන්න කියනවා. හරිද? ඔයාට කරන්න බෑ ඕක. මොකද ඔතන තියෙන දත්ත ප්‍රමාණය ඉතාමත් අධිකයි. ඉතාමත් විශාලයි. ලොකු ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඔයාට ඕක ලියලා ඉවර කරන්න බෑ ජීවිතේට. හරිද? ඔයාලා ලියලා ගන්න බෑ. හරි. ඒ වගේ මම ඔයාලට කියනවා පුතේ ඒවා YouTube එකේ තියෙන සේරම වීඩියෝස් හරිද? ඒ වීඩියෝ විස්තර පිළිබඳ විස්තරයක් සම්පූර්ණ මට කොලයක ලියලා දෙන්න. ඔයාලට කරන්න බෑ ළමයි. මොකද තියෙන දත්ත ප්‍රමාණය ඉතාමත් අධිකයි. ඉතාමත්. මම ඔයාලට කියනවා පුතේ TikTok එකේ තියෙන හැම වීඩියෝ එකක් සම්බන්ධව මට ලියලා දෙන්නකෝ මේ දත්තයක් කියලා. TikTok එකේ දත්ත ඔක්කොම කොල කැලලක ලියන්න. පුළුවන්ද? බෑ. YouTube එකේ තියෙන දත්ත ඔක්කොම ලියන්න බෑ. ඔයාලට ළමයි විශ්වාස කරන්න. ඔයාට YouTube එකේ තියෙන වීඩියෝ සාමාන්‍ය වේගෙන් දාලා, يعني ස්පීඩ් දාන්න නැතුව, ඒ සාමාන්‍ය ස්පීඩ් එකෙන් දාලා ඔයා බලලා ඉවර කරන්න ඔයාට ඔයාගේ ජීවිත කාලෙවත් බෑ. ඔයා අවුරුදු 100ක් ඉන්නවා කියන්නේ. ඔයා අවුරුදු 100ක් ඉන්නවා කියන්නේ. ඒ අවුරුදු 100 තුලවත් ඔයාට බලලා ඉවර කරන්න බෑ. ඔක්කොම වීඩියෝ බලන්න බෑ. අවුරුදු සෑහෙන ප්‍රමාණයක් යනවා. ඒ වීඩියෝ ටික බලලා ඉවර කරන්න. ඔයාලා එකම හිතන්න අවුරුදු 4000ක් විතර වගේ යනවා. සම්පූර්ණ වීඩියෝ ටික බලලා ඉවර කරන්න. එතකොට මම දලව කිව්වේ. එතකොට ඇයි එහෙම කියන්නේ? YouTube එකේ කොච්චර ලොකු දත්ත ප්‍රමාණයක් තියෙනවද? Facebook ඇතුලේ කොච්චර ලොකු දත්ත ප්‍රමාණයක්? WhatsApp එක ඇතුලේ කොච්චර ලොකු දත්ත ප්‍රමාණයක්? TikTok එක ඇතුලේ කොච්චර ලොකු දත්ත ප්‍රමාණයක්? Instagram එක ඇතුලේ කොච්චර ලොකු දත්ත ප්‍රමාණයක් තියෙනවද? හරි. එතකොට ඔයාලට මම ඔලුවට දාන්න යන්නේ. තමයි ඒ වගේ ඒවල පවතින බුදේ ඒ වගේ platforms වල ඒ වේදිකාවල පවතින දත්ත කිසිදු අවස්ථාවක පුතේ වාට මේ වගේ කොල කෑලි වල ලියලවත් හරිද මේ වගේ අත්‍යරු ක්‍රමවේද භාවිතා කරලවත් ඒ වගේම පුතේ සාම්ප්‍රදායික මෘදුකාංග ඒ වගේම පුතේ සාම්ප්‍රදායික මෘදුකාංග භාවිතා කරලත් ඔයාට බෑ පුතේ ඒව කපඩා කරලා තියාගන්න. ඔයාට ඒවා සැකසීම සඳහා පුතේ ප්‍රොසෙස් කිරීම සඳහා ඒවා එකතු කරලා තියාගන්න බෑ මේ සාමාන්‍ය විදියට. ඒ කියන්නේ මේ අත්‍යරු ක්‍රමවේද වලින් ඒ වගේම පුතේ සාම්ප්‍රදායික මෘදුකාංග වලින්. දැන් මම ඔයාට කිව්වොත් පුතේ මේ අහවල් පන්තියේ තියෙන දත්ත ටික එකතු කරන් එන්න මම පේපර් එකක් දුන්නා පුතේ මගේ ෆිසිකල් ක්ලාස් එකකට. ඔන්න මම පුතාව යවනවා කට්ටියක් යවනවා පුතේ කොළ කැලි ටිකක් යවලා අන්නේ ක්ලාස් එකේ තියෙන ලකුණු ටික මේ ක්ලාස් එකේ මේ ළමයින්ගේ තියෙන ලකුණු ටික මේ මට වෙනම ගෙනත් දෙන්න. ළමයි පේපරේ දැන් ඔක්කොම ලකුණු දාලා ඉවරයි. මට ඒ ලකුණු ටික ළමයාගේ අපේ ස්ටුඩන්ට් ID එක අපේ ස්ටුඩන්ට් ID එකයි ළමයාගේ ස්ටුඩන්ට් ID එකයි එයාගේ ලකුණුයි ලියලා ගෙනත් දෙන්න කියලා. ඔයාලට ලියන්න බැරිද? පුළුවන්. ළමයා 100 නෙමෙයි 200ක් හිටියත් ඔයා කරන්න. 200 නෙමෙයි 300ක් හිටියත් ඔයාලට ඒක කරන්න පුළුවන්. ළමයාගේ දත්ත අරගෙන කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒක සාමාන්‍ය දත්තයක්. හැබැයි පුතේ මේ වගේ platforms වල අපි තියෙන දත්ත වලට අපි කියනවා මහා දත්ත කියලා කියනවා. අපි කියනවා පුතේ මේවට big data. අපි කියනවා big data. අපි කියනවා මොන dataද? big data. big data කියලා කියන්නේ පුතේ මහා දත්ත. big data කියලා කියන්නේ
මහා දත්ත. හරි. එතකොට මේකේ ඩෙෆිනිෂන් කොහොමද හදන්නේ? මම මාර ලේසි. මම කියන දාලා ගන්න. පුතේ මහා දත්ත කියලා කියන්නේ අත්යුරු ක්‍රමවේද වලින් හෝ මොනවාගෙන්ද? අත්යුරු ක්‍රමවේද වලින් හෝ අත්යුරු ක්‍රමවේද වලින් හෝ සාම්ප්‍රදායික මෘදුකාංග වලින්. කාගෙන් මමවත් අත්යුරු ක්‍රමවේද වලින් හෝ කාගෙන් පුතේ? අත්යුරු ක්‍රමවේද වලින් අත්යුරු ක්‍රමවේද වලින් හෝ සාම්ප්‍රදායික අත්යුරු ක්‍රමවේද වලින් හෝ පුතේ සාම්ප්‍රදායික මෘදුකාංග වලින් සාම්ප්‍රදායික මෘදුකාංග වලින් සාම්ප්‍රදායික මෘදුකාංග වලින් හරිද පුතේ? සාම්ප්‍රදායික මෘදුකාංග වලින් අපිට සැකසීමකට ලක් කරන්න බැරි දත්ත කාගෙන්ද බැරි ළමයි? අත්යුරු ක්‍රමවේද වලින් හෝ. හරිද? අත්යුරු ක්‍රමවේද වලින් හෝ හරිද පුතේ? අපි කියනවා මේ සාම්ප්‍රදායික මෘදුකාංග කියන්නේ මම දැන් ඉස්සෙල්ලා වාට ඇන්ද මොකද ඒක ඔළුවේ වගේ දැන් තියෙනවා කියලා මම දන්නවා. සාම්ප්‍රදායික මෘදුකාංග වලින් පුතේ අත්යුරු ක්‍රමවේද වලින් හෝ සාම්ප්‍රදායික මෘදුකාංග වලින් අපිට සැකසීමකට ලක් කරන්න බැරි පුතේ. අපිට සැකසීමකට ලක් කරන්න බැරි දත්ත වලට අපි කියනවා මොන දත්තද? අපි කියනවා මහා දත්ත කියලා. මහා දත්ත. අපි කියනවා අත්යුරු ක්‍රමවේද වලින් හෝ සාම්ප්‍රදායික මෘදුකාංග වලින් පුතේ අපිට සැකසීමකට ලක් කරන්න බැරි දත්ත වලට පුතේ අපි කියනවා හරිද? මොන දත්තද? මහා දත්ත කියලා කියනවා. අපි කියනවා පුතේ මහා දත්ත කියලා. හරි. බලන්න මට ෆීඩ්බැක් එකක් දාන්න බෑන් ඒක තේරුණා නම් මහා දත්ත කියන එක ඔළුවට ගියා නම් මට චුට්ටක් කියන්න බෑ. පොඩි thumbs up එකක් දෙන්න බෑ නෝට් එක දෙන්න කලින්. මහා දත්ත තේරුණා කියලා බෑ පොඩ්ඩක් කියන්න බෑ. පොඩි thumbs up එකක් දෙන්න බෑ වැඩි. ඒතර මට පහසුයිනේ. ඔයාලට තේරුණාද කියලා සැකහැර දැනගත්තාම මැසේජ් එකක් දාන්න ඕනේ නැහැ. අන්න හරි. yes. ඕකේ මර පුතේ මේ thumbs up එකක් දෙන්න පුළුවන් ඈ. මැසේජ් එකක් දාන එක කරදරයිනේ. ඕකේම thumbs up එකක් දෙන්න පුළුවන්. ඔය වායින chat එකෙම thumbs up එකක් දෙන්න පුළුවන් ඈ. yes. හරි. දැන් අපි ලියා ගමුනේ. ටියුට් එක තියෙනවනේ හැමෝම ගාව. හරි. ලියා ගන්න මේ very good. හරි. මහා දත්ත වල ලියලා ලස්සන නෝට් එකක් ලියන්න මේව. අත්යුරු ක්‍රමවේද වලින් හෝ ලියන්න. අත්යුරු ක්‍රමවේද වලින් හෝ 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 සාම්ප්‍රදායික මෘදුකාංග මගින් ලියාගන්න මාත් එක්කම දාගන්න ඕන. අත්යුරු ක්‍රමවේද වලින් හෝ අත්යුරු ක්‍රමවේද වලින් හෝ සාම්ප්‍රදායික මෘදුකාංග මගින් 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 සැකසීමකට ලක් කළ නොහැකි 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 දත්ත ආයම මුලින් කියන්නම් අත්යුරු ක්‍රමවේද වලින් හෝ 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 සාම්ප්‍රදායික මෘදුකාංග මගින් සාම්ප්‍රදායික මෘදුකාංග මගින් සාම්ප්‍රදායික මෘදුකාංග මගින්
සාම්ප්‍රදායික මෘදුකාංග මගින් සාම්ප්‍රදායික මෘදුකාංග මගින් සාම්ප්‍රදායික මෘදුකාංග මගින් සැකසීමකට ලක් කළ නොහැකි සැකසීමකට ලක් කළ නොහැකි සැකසීමට ලක් කළ නොහැකි සැකසීමකට ලක් කළ නොහැකි සැකසීමකට ලක් කළ නොහැකි දත්ත 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 පෑනමාරු කරලා පෑනමාරු කරලා පෑනමාරු කරලා මහා දත්ත මහා දත්ත මහා දත්ත මහා දත්ත යනුවෙන් 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 මහා දත්ත විතරයි පාට පෑනින් මහා දත්ත යනුවෙන් මහා දත්ත යනුවෙන් මහා දත්ත යනුවෙන් ආයසපුරුදු පාට පෑනින් මහා දත්ත ආයසපුරුදු පාට පෑනුවෙන් යනුවෙන් හඳුන්වයි යනුවෙන් හඳුන්වයි මහා දත්ත ආයසපුරුදු පාට පෑනින් යනුවෙන් හඳුන්වයි හරි ඊට පස්සේ මොන හරිම පුතේ තේරෙන්නේ නැති මොන හරි චූටි පොයින්ට් එකක් තියෙනවා මොන හරිම පොඩි දෙයක් තේරෙන්නේ නැත්නම් chat එකක් දාන්න මේක පොඩ්ඩක් කියලා දෙන්න කියලා මැසේජ් එකක් දාන්න මොකද ඔයා මේ ඇවිල්ලා තියෙන ළමයි ඉගෙන ගන්න මේ ඔයා ඇවිල්ලා තියෙන මේ වෙලාව ඔයා වැය කරලා ඔයා කාලයේ ශ්‍රමය හැමදේම ඔයා වැය කරලා තියෙන මේ වෙලාව තුල ඉගෙන ගන්න. ඒතර මේ වෙලාව තුල ඔයා හරියට දෙයක් හරි ක්වොලිටියට ඉගෙන ගන්න ඕන. ඒතර ඔයාට පුතේ ඉගෙන ගද්දි මොනියම් හෝ තැනක යම් අඩුපාඩු ඔයාට මොකක් හරි මොන හරි තැනක ඔයාට නොතේරෙන දෙයක් වෙනවා නම් චූටි දෙයක් හරි මොන හරි තේරෙන්නේ නැත්නම් වහාම chat එකක් දාන්න. හරි. එතකොට පුතේ ඔතනදී මේ උදාහරණ දාගන්න හරි. ඔතන උදාහරණ දාගන්න ඕන ඔයා. උදාහරණ දාගන්න ඕන. මෙහා ගන්න හරි දැන් හරි තේන්නකො වැඩේට දැන් බබු හරි එන්නේ වැඩේට හරි පුතේ දැන් අපි මේ මහා දත්ත කියන කට්ටිය ගත්තාම සාමාන්‍යයෙන් මේ අපේ social media platforms වල social media කියන්නේ example දාගෙන වෙන පාට පෑනක් කරන් දෙවෙන පාට පෑනක් කරන් දාගෙන example හරිද Facebook එක හරි ඒ වගේම YouTube ඒ වගේම TikTok හරි ඒ වගේම Instagram හරි yes මෙන්න මේ වගේ පුතේ platforms වල පාවිච්චි වෙන්නේ මෙන්න මේ වගේ platforms වල පුතේ පාවිච්චි වෙන්නේ use වෙන්නේ මොන જાති dataද big data මහා දත්ත හරි දාගන්න example meeting දාගන්න දාගන්න බබා වගේ වෙන පාට පැනක් කරන් දාගන්න වෙන පාට පැනක් කරන් දාගන්න ඕන පිටු අංක 5 අපි ඉන්නේ නේ පිටු අංක 5 ඉන්නේ පිටු අංක 5 මොන හරි අපහැදිලි නැත්නම් අපිට අපෙන් අහන්න ඕනේ
වැඩේ වාට ලස්සනට තේරුම් ගන්නයි අපිට ඕන. මොන හරිම තේරෙන්නේ නැත්නම් අහන්න. හරි. දැන් හරි. දැන් මේ අහගන්න. හරි. හොඳ කල්පනාවෙන් එන්න වැඩේට. දැන් බබෝ. හරි. ඔය ඔතන පල්ලෙහැ තියෙනවා අපි ලස්සන කතන්දරයක් තියෙනවා මේ කතා කරන්න අපිට. හරිම ලස්සන දෙයක් තියරි එක ලස්සනට ඔයාලට මුලින් ඉඳන් හරිම පැහැදිලිව වැඩේ කරලා යන්න පුළුවන් ඈ. ඔයාගේ තමයි උනන්දු උත්සාහය තියෙනවා වැඩේ කරලා යන්න. හරි. ඉතින් ඩියුට් එකේ මම දාලා දෙනවා බලා ගන්න ඩියුට් එකේ දාලා දෙනවා. මහා දත්ත සැකසීමේදී ඇතිවන ගැටලු. ඉතින් මොකක්ද දාලා දෙන්නේ? මහා දත්ත සැකසීමේදී ඇතිවන ගැටලු. මේ big data කියන දේවල් පුතේ process කරන්නේ. හොඳට අහගන්නකෝ ඈ. ඉතින් අපි ගත්තොත් මෙන්න මේ big data. හරි. ළමයි මෙන්න මේ big data. කියන්නේ මහා දත්තනේ. හරිද? ඉතින් මහා දත්ත කියන කට්ටියම හරි. මෙන්න මේ මහා දත්ත කියන කට්ටිය big data. හරි big data. මේගොල්ලෝ process කරද්දී මේගොල්ලෝ සැකසීමකට ලක් කරද්දී හරි මේගොල්ලන්ව process කරද්දී ඒ කියන්නේ සැකසීමකට ලක් කරද්දී සැකසීම හරි උදේ big data කියන කට්ටියව process කරන්නේ සැකසීමකට ලක් කරද්දී අපිට වෙන්න පුළුවන් ගැටලු බැරිකම් නෙමෙයි කියන්නේ මෙතන කතා කරන්නේ දුෂ්කරතා අපිට මේ මහා දත්ත කියන පුතේ මහා දත්ත කියන දේවල් සැකසීමකට ලක් කරන්නේ මහා දත්ත කියන දේවල් සැකසීමකට ලක් කරන්නේ ප්‍රොසෙස් කරද්දී පුතේ මහා දත්ත කියන දේවල් ප්‍රොසෙස් කරද්දී අපිට එන්න පුළුවන් ප්‍රොබ්ලම්ස් හරිද ඉතින් අපිට එන්න පුළුවන් ප්‍රොබ්ලම්ස් ගැන තමයි කතා කරන්න යන්නේ අපිට එන්න පුළුවන් ප්‍රොබ්ලම්ස් ගැන අපිට එන්න පුළුවන් තේ ගැටලු ගැන තමයි කතා කරන්නේ ඒ කියන්නේ මහා දත්ත කියන දේවල් අපි සැකසීමකට ලක් කරන්නේ මහා දත්ත කියන දේවල් big data කියන දේවල් big data හරිද ඉතින් මේ මහා දත්ත කියන දේවල් හරිද big data කියන දේවල් සැකසීමකට ලක් කරන්නේ process කරන්නේ හරිද process කරන්නේ සැකසීමකට ලක් කරද්දී පුතේ අපිට එන්න පුළුවන් බබු අපිට එන්න පුළුවන් හරි අපිට වෙන්න පුළුවන් දුෂ්කරතා නැත්තම් ගැටලු තමයි කතා කරන්නේ හරි එතකොට මේ අපි කතා කරන්නේ මේ ගැටලු සහ දුෂ්කරතා නැතුව ලෝකෙ මේවා කරගන්න බෑ නෙමෙයි කරගන්න පුළුවන් හැබැයි එහෙම අපිට මේ මහා දත්ත කියන මහා දත්ත කිව්වම පුතේ වාදාන හිතන්න Facebook වගේ අපි ගත්තොත් ලොකු platform එකකදී අපිට ලොකු දත්ත ප්‍රමාණයක් තියෙනවා. ඒතර ඒවා හැසිරීමේදී මාරම අමාරුකම් තියෙනවා. හැබැයි ඒවා කරන්න වෙනම ශිල්පීන් අපි ගත්තොත් ඒ සම්බන්ධ ප්‍රවීණයින් ඉන්නවා. ඒක වෙනම වෘත්තියක් big data analysis කියලා කියන්නේ ලක්ෂ ගණන් පඩි ගන්න පුළුවන් වෘත්තියක්. සහ ඕක අපිට කළමනාකරණය කරගන්න ඒක හයිට කරගන්න විවිධ විශේෂ මුදුකාංගක් තියෙනවා. හරිද අපි ලස්සන කතාවක්. දැන් මෙතන දාලා තියෙන මහා දත්ත සැකසීමේදී ඇති වෙන්න පුළුවන් පුතේ ගැටලු. මේ big data කියන දේවල් process කරද්දී සැකසීමකට ලක් කරද්දී big data කියන දේවල් පුතේ process කරන්නේ. සැකසීමකට ලක් කරද්දී අපිට වෙන්න පුළුවන් ගැටලු. ඒතර අපි මුලින්ම කතා කරනවා පුතේ අපිට දත්ත ග්‍රහණය කරගන්න. හරිද? එකතු කරගන්න. අපහසුකමක් තියෙනවා. දැන් ඔයාලට උදාහරණයක් විදිහට මම ඔයාලට කියනවා පුතේ Facebook එකේ තියෙන සියලුම දත්ත එකතු කරලා දෙන්නොක් කියලා. හරි. ඒතර ඔයාට ඒක ඔයා ඒ සම්බන්ධ හසල දැනුමක් කවදාවත් දවසක ඔයා big data analysis big data සම්බන්ධ ඒ සම්බන්ධ හොඳට අධ්‍යයන ලැබලා ඉන්න කෙනෙක් නම් ඔයා ඒ ක්‍රම සහ විදි ශිල්ප දන්නවා. නමුත් ඔයාට පුතේ මේ මහා දත්ත කියන දේවල් එකතු කරගන්න නැත්නම් ග්‍රහණය කරගන්න හරි අමාරුයි. තේරුණාද? දැන් මම ඔයාලට කිව්වොත් YouTube එකේ තියෙන පුතේ ඔක්කොම වීඩියෝ ටික අරන් කොලේ කරලා යන්න කියලා. මාර අමාරුයි. ඒක කරන්න බෑ. කරන්න බෑ කියලා කියන්නේ සාම්ප්‍රදායික ක්‍රම වලින් සහ අත්‍යරු ක්‍රම වලින් ළමයි කරන්න බෑ. කරන්න පුළුවන් විත් තියෙනවා. අපි ඕකට කියනවා big data analysis කියලා. ඉංග්‍රීසි වලින් කියනවා big data analysis. අපි ඕකට ඉංග්‍රීසි වලින් කියනවා big data analysis. මහා දත්ත විශ්ලේෂණය. මහා දත්ත
විශ්ලේෂණය. හරි. පුතේ එතකොට අහගන්න ඕක. හරි. මහා දත්ත විශ්ලේෂණය. එතකොට මේ කතන්දරයේදී හරිද? මේ කතන්දරයේදී අපිට මේ මහා දත්ත සැකසීමේදී පුතේ මහා දත්ත සැකසීමේදී අපිට වෙන්න පුළුවන් ප්‍රධානතම ගැටලුවක් තමයි ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි අපිට දත්ත ග්‍රහණය කරගෙන දත්ත එකතු කරගන්න දත්ත අපිට කැප්චර් කරගන්න එකපාර අල්ලගන්න යම් අපහසුතාවයක් තියෙනවා. බැරි ගමක් නෙමේ බැහැ නෙමේ අපහසුයි. එතකොට මං කිව්වා ලොකු දත්ත ප්‍රමාණයක් තියෙනවා. ලොකු දත්ත ප්‍රමාණයක් තිබ්බහම අපිට එකපාර ළමයි අල්ල ගන්න අමාරුයි. ග්‍රහණය කරගන්න අමාරුයි. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ තමයි පළවෙනි දෝෂය තමයි හරි. පළවෙනි මේ ප්‍රශ්නේ තමයි පුතේ දත්ත ග්‍රහණය. හරි. දත්ත ග්‍රහණය කරගන්න අපහසුතාවයක් තියෙනවා. දත්ත මොනා කරගන්න පුතේ අපහසුතාවයක් තියෙනවා. දත්ත ග්‍රහණය කරගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ලියන්න පළවෙනි පොයින්ට් එක. ළඟ පළවෙනි පොයින්ට් එක. ලියන්න දත්ත ග්‍රහණය කරගැනීමේ ලියන්න. දත්ත ග්‍රහණය කරගැනීමේ 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 අපහසුතා දත්ත ග්‍රහණය කරගැනීමේ අපහසුතා දත්ත ග්‍රහණය කරගැනීමේ අපහසුතා දත්ත ග්‍රහණය කරගැනීමේ අපහසුතා. හරි. ඔන්න එක ගැටලුවක් මම කිව්වා. දත්ත ග්‍රහණය කරගැනීමේ අපහසුතා. දත්ත ග්‍රහණය කරගැනීමේ අපහසුතා. හරි. ළමයි අනිත් එක තමයි පුතේ අහගන්න. හරිද? දැන් එකක් අපි ගියා දත්ත ග්‍රහණය කරගැනීමේ අපහසුතා. හරිද? දත්ත ග්‍රහණය කරගන්න පුතේ අමාරුයි. අනිත් එක තමයි මෙහෙම. දැන් ඔයාට හිතන්නකෝ. දැන් ඔයාගේ යාළුවා කතා කරලා කියනවා මෙහෙම WhatsApp message එකක් දානවා. මචං මට මේ Facebook එකේ තියෙන දත්ත ඔක්කොම ටික WhatsApp කරන්න ඕකනේ share කරන්න ඕක කියලා. පුළුවන්? බෑ. කරන්න බෑ. හරි. එහෙනම් පුතේ මේ අපිට දත්ත ග්‍රහණය කරගන්න අමාරුයි. අපි මොන සෙල්ලම කැටේම දාලා දත්ත ග්‍රහණය කරා කියන්නේ. අපිට දත්ත ග්‍රහණය කරලා පුතේ ග්‍රහණය කරගත්ත දත්ත අහගන්න. ග්‍රහණය කරගත් දත්ත අපිට ගබඩා කරලා තියාගන්න යම් අවස්ථාවක් එනවා. අපිට පුතේ දත්ත අපි එකතු කරගත් දත්ත අපිට ගබඩා කරලා තියාගන්න. දැන් ඔයාගේ ෆෝන් එක ඇතුලේ ඔයාගේ තියෙන දේවල් දත්ත අර එහෙම ලස්සන තියන් හිටියයි. ඔයාගේ ලැප්ටොප් එක ඇතුලේ පුතේ ඔයාට ඕන කරන දත්තේ කියන සියලුම දේවල් ඔයාට ගබඩා කරලා තියාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට පුළුවන් Facebook එකේ තියෙන දත්ත, YouTube එකේ තියෙන සේරම වීඩියෝ වල තියෙන දත්ත, වීඩියෝ ටික අපි සම්පූර්ණ වීඩියෝ ටික කියලා ඔයාට පුළුවන් ඔයාගේ පරිගණකවල ගබඩා කරලා තියන්න. බෑ. එහෙනම් ඇයි මොකක්ද ගැටලුව මොකක්ද? දැන් මහා දත්ත කියන එක ගත්තාම පුතේ මහා දත්ත කියන දේවල් ගබඩා කරලා තියාගන්න අමාරුයි. එකක් මං කව දත්ත ග්‍රහණය කරගන්න අමාරුයි. එකක් තමයි පුතේ දත්ත ග්‍රහණය කරගන්න අමාරුයි. හරි. එකක් තමයි දත්ත ග්‍රහණය කරගන්න අමාරුයි. අනිත් එක තමයි ග්‍රහණය කරගත්තා කියන්නේ ග්‍රහණය කරගන්න කොහොමද? ග්‍රහණය කරගත්තාම අපිට පුතේ ওই දත්ත ගබඩා කරලා තියාගන්න අමාරුයි. එහෙනම් පළවෙනි අමාරුකම් පළවෙනි ගැටලුව මං අමාරු කියන්නේ කෙනෙක් ප්‍රොෆෙෂනල් ඈ පළවෙනි අපහසුතාවය මං කිව්වා. හරි. මේ පළවෙනි ගැටලුව මං කිව්වා දත්ත ග්‍රහණය කරගැනීමේ අපහසුතාවයක් තියෙනවා. දත්ත ග්‍රහණය කරගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඊට අමතරව දැන් මම ඔයාලට දැන් දෙවෙනි පොයින්ට් එක දත්ත ගබඩා කරගැනීමේ අපහසුතාව. හරි. ලියන්න ලස්සන නෝට් එකක්. දත්ත ගබඩා කරගැනීමේ අපහසුතාව. දත්ත ගබඩා කරගැනීමේ අපහසුතාව.
දත්ත ගබඩා කර ගැනීම අපහසුතා. ටෙක්ස්ට් එක සෙට් නැහැ අපි අයින් කරලා දැන් ICT කේස් වල කරනවා කියලා. සර්වර් ඉම්පෝර්ට් එක සුදුව එක වැඩි හරි. දැන් ඒක හරියනේ. හරි. ඔයාලට මම දැන් කිව්වා පළවෙනි එක තමයි පුතේ අපිට දත්ත ග්‍රහණය කරගන්න අමාරුයි. හරිද? පළවෙනි පුතේ අපිට දත්ත ග්‍රහණය කරගන්න අමාරුයි. හරිද? අපිට පළවෙනි එක දත්ත ග්‍රහණය කරගන්න අමාරුකමක් තියෙනවා. දෙවෙනි එක තමයි පුතේ අපිට දැන් එකතු කරගත්ත දත්ත අපි ග්‍රහණය කරගත්ත. හරිද? අපි එකතු කරගත්ත දත්ත හරිද? අපි එකතු කරගත් දත්ත අපිට ගබඩා කරලා තියාගන්න අපහසුකමක් තියෙනවා. ගබඩා කරලා තියාගන්න අපිට අපහසුකමක් වෙනවා. හරි. ඒතර මම ඔයාලට කියලා දුන්නා වෙන්න පුළුවන් ගැටලු පුතේ දත්ත ග්‍රහණය කර ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. හරිද? දෙවෙනි එක තමයි දත්ත ගබඩා කරගන්න බෑ සහ දැන් මම ඔයාලට කවදා වාගේ යාළුවා කතා කරලා කියනවා මේ මට Facebook එකේ තියෙන සියලුම දත්ත ටික එවන්නෝ කියලා. පුළුවන්ද බෑ. ඒ කියන්නේ දැන් වාගේ යාළුවා කතා කරලා මචං අද මට මේ ක්ලාස් එකට ජොයින් බැරුව ගියා. මට පොඩ්ඩක් නෝට් එක දාන්නකෝ. මට පොඩ්ඩක් ලයිව් ජොයින් බැරුව ගියා. මට පොඩ්ඩක් නෝට් එක ෆොටෝ එකක් ගහලා දාන්න. පුළුවන්. ඔයාට ඒව දාන්න පුළුවන් ළමයි. ඔයාට ඒව දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයි. හරි. පුතාට කිව්වොත් මම අර කලින් කෝගේ YouTube එකේ තියෙන දත් ඔක්කොම බෑ. ආට කරන්න බෑ. එහෙනම් මොකද? ඊළඟ ප්‍රශ්නේ දැන් අපි මම කෙටියෙන් මෙතන ලියන්නේ. මම කෙටියෙන් මෙතන ලියන්නේ දත්ත ග්‍රහණය සහ අනිත් එක තමයි පුතේ ගබඩා කිරීම. අනිත් එක තමයි ගබඩා කිරීම. හරි. අනිත් එක තමයි පුතේ අපිට හුවමාරු කර ගැනීම. මොකද්ද? හුවමාරු කර ගැනීම. හරි. දැන් දත්ත හුවමාරු කර ගැනීමේ අපහසුතාවයක් එහාට මෙහාට යාළුවොත් එක්ක ඔක ෂෙයා කරගන්න හරි අමාරුයි. කොහොමද බෑ. එහෙම බෝඩ් එකකින් කොහොම ෂෙයා කරගන්න බෑ. හුවමාරු කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. හුවමාරු කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරි. හුවමාරු කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරි. හුවමාරු කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවා තමයි වෙනම එක මම කියක වෙනම වෘතියක්. ඒක වෙනම වෘතියක්. හරි. හැබැයි ඒවත් අපහසුයි. සාමාන්‍ය දත්තයක් ටෙක්ස්ට් එකක් මැසේජ් එකක් පින්තූරයක් වීඩියෝ එකක් යවා ගන්න පුතේ සාමාන්‍ය දෙයක් නේ. හැබැයි මහා දත්තයක් එහාට මෙහාට යවා ගන්නවා කියන්නේ ඒක වෙනම ගේම් එකක්. හරි. එහෙනම් ඊළඟ පොයින්ට් එක දත්ත හුවමාරු කර ගැනීමේ අපහසුතාව. 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 ප්‍රශ්න තුනක් මං කිව්වා. පුතේ එකක් තමයි දත්ත ග්‍රහණය කරගන්න අමාරුයි. හරිද? දත්ත ග්‍රහණය කරගන්න අමාරුයි. ඊට එක තමයි දත්ත ගබඩා කර ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. අනිත් එක තමයි දත්ත හුවමාරු කර ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. හරිද? ඊළඟට පුතේ දැන් අපි ආවොත් අපි කතා කරා ගැටලු තුනක්. දත්ත ග්‍රහණය කරගන්න අමාරුයි, දත්ත ගබඩා කරගන්න අමාරුයි, දත්ත හුවමාරු කරගන්න පුතේ අමාරුයි. හුවමාරු කරගන්න අමාරුයි. පැහැදිලි? අනිත් එක තමයි බබෝ. හරිද? අපිට පුතේ මේ දත්ත විශ්ලේෂණය කරන්න. මොකක්ද මේ විශ්ලේෂණය කියන්නේ? හරි. මෙන්න. දැන් ඔයාලට මම සාමාන්‍ය දත්තයක් දෙනවා. හරිද? මම මේ උල් ටික මකා ගන්නම් අවශ්‍ය නැහැ අපිට. හරි. මෙලයින් කරගමු. එන්නකෝ. හරි. දැන් ඔයාට මම සාමාන්‍ය කොලයක් දීලා හරිද? පුතාට මම සාමාන්‍ය කොලයක් දීලා සාමාන්‍ය දත්තට එකතු කරගන්නවා. හරිද? ළමයි විෂය මොකක් හරි විෂයකට ගත්ත ලකුණු. ළමයි මොකක් හරි විෂයකට ගත්ත ලකුණු 75යි 80යි 90යි 72යි 65යි. හරි.
තියාගන්න. එතකොට ආගන්න තියෙන්නේ. දැන් අපිට මේ දත්ත ටික දිහා බලලා කවුද වැඩිම කවුද අඩුම කියලා හොයන්න පුළුවන්. කවුද වැඩිම කවුද අඩුම? කවුද වැඩිම කවුද අඩුම කියලා හොයන්න විශ්ලේෂණයක් කරනවා. හරි. මධ්‍යයන් අගේ හොයන්න පුළුවන්. මධ්‍යයන් අගේ ඔක්කොම ටික එකතු කරා තියෙන ගානින් මෙතන තියෙනවා 1 2 3 4 5යි. විශ්ලේෂණය කරනවා. මධ්‍යයන් අගේ තියෙන ඔක්කොම ටික ළමයි එකතු කරනවා. දෙය තියෙන ඔක්කොම එකතු කරනවා. හරිද? තියෙන ඔක්කොම එකතු කරනවා. තියෙන ඔක්කොම එකතු කරනවා. එකතු කරලා පහෙන් බෙදනවා. එකතු කරලා පහෙන් බෙදනවා. පුතේ එතකොට අපිට මධ්‍යයන් හොයන්න පුළුවන්. ඒ වගේම මේ කවුද ලකුණු වැඩියෙන්ම ගත්තේ? 80ක් sorry 90ක් ගත්ත කෙනා වැඩියෙන්ම ගත්තා. ලකුණු 65ක් ගත්ත කෙනා ලකුණු අඩුවෙන්ම ගත්තා. ඒතර අපිට මේක සරලව පුතේ විශ්ලේෂණය. මේ තියෙන සාමාන්‍ය දත්තයක්. හරිද? ළමයි මේ තියෙන්නේ සාමාන්‍ය දත්තයක්. මේ තියෙන පුතේ සාමාන්‍ය දත්ත. හරි. මේ සාමාන්‍ය දත්ත කියන දේවල් ළමයි අපිට විශ්ලේෂණය කිරීමේ පහසුවක් තියෙනවා. විශ්ලේෂණය කිරීමේ පහසුවක් පවතී. විශ්ලේෂණය කිරීමේ පහසුවක් තියෙනවා. විශ්ලේෂණය කිරීමේ පහසුවක් තියෙනවා. හරි. ඒ සාමාන්‍ය දත්තයක් නිසා. දැන් පුතේ අපිට Facebook එක ඇතුළේ YouTube එක ඇතුළේ තියෙන දත්ත අපිට එහෙම ඉක්මනට පුළුවන් ද විශ්ලේෂණය කරන්න. මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි කියලා මේ ලොකු ප්‍රමාණ වලින් තියෙන දත්ත පුළුවන් අපිට විශ්ලේෂණය කරන්න බෑ. අපහසුයි. බෑ නෙමෙයි අපහසුයි. පුළුවන් අපහසුයි. අපි කතා කරන්නේ පුතේ මහා දත්ත සැකසීමේ ඇතිවෙන ගැටලුනේ. අපි කතා කරන්නේ මහා දත්ත සැකසීමේ ඇතිවෙන ගැටලු. මහා දත්ත සැකසීමේ ඇතිවෙන ගැටලු. හරි. එතකොට දැන් අපි කතා කරන දත්ත ග්‍රහණය කර ගන්න අමාරුයි, දත්ත ගබඩා කරන්න අමාරුයි, දත්ත හුවමාරු කර ගන්න අමාරුයි කියලා. දැන් අපි ඊළඟට කතා කරනවා පුතේ මහා දත්ත කියන කට්ටියව අපිට මෙන්න මේ මහා අපි දැන් කතා කරන්නේ මහා දත්තනේ. හරි. පුතේ මහා දත්ත කියන කට්ටිය ගත්තාම මේ මහා දත්ත විශ්ලේෂණය කර ගන්න අපහසුකමක් තියෙනවා. මොනවා කර ගන්නද? විශ්ලේෂණය කර ගන්න. බලන්න ඒක තොරන ෆීඩ්බැක් එකක් දාන්න බෑ. ඒක තොරන ෆීඩ්බැක් එකක් දාන්න බෑ. පොඩි ෆීඩ්බැක් එකක් දාන්න බෑ. එතෙන් ටකන් ටික තේරුණා. මහා දත්ත පුතේ විශ්ලේෂණය කර ගන්න අමාරුයි. බලන්න එතෙන් නිකන් ඔලුවට ගියා නම් ෆීඩ්බැක් එකක් දාන්න. පොඩි thumbs up එකක් දාන්න. හොඳ ළමයා වගේ. පොඩි thumbs up එකක් දාන්න බබු. එතෙන් නිකන් ඔලුවට ගියා නම් ඒතර මට සැකහැර දැනගන්න පුළුවන් පුතේ. අවුලක් නැද්ද? එල්ල කිරි. නියමයි. thanks a lot. හරි. නියමයි. හරි. පුතේ එතකොට ඊළඟ පොයින්ට් එක ලියන්න. ඊළඟ පොයින්ට් එක ලියන්න පුතේ. ඊළඟ පොයින්ට් එක ලියන්න. දත්ත ලියන්න. දත්ත විශ්ලේෂණය කිරීමේ අපහසුතා. 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 හරි. ළමයි දැන් අහගන්න වැඩි. හරි. එතකොට මෙතන කෙලිව්වා දත්ත විශ්ලේෂණය කර ගැනීමේ අපහසුතා. දත්ත විශ්ලේෂණය කිරීමේ අපහසුතා. අපහසුතා. දත්ත විශ්ලේෂණය කිරීමේ අපහසුතා. හරි. දැන් අනිත් එක දැන් අපි කතා කරා දත්ත ග්‍රහණය කියන්නේ එකතු කරනවා. ග්‍රහණය කර ගන්නවා කියන අපි දෙයක් අල්ල ගන්න නැත්නම් එකතු කරනවා. දත්ත ග්‍රහණය කර ගන්න මුතේ අමාරු. හරිද? දත්ත ග්‍රහණය කර ගන්න අමාරු. හොඳට අහගන්න. දත්ත ග්‍රහණය කර ගන්න අමාරු. දත්ත ග්‍රහණය කර ගන්න අමාරුයි. හරිද? හොඳ ලස්සනට අහගන්න නේ. දත්ත ග්‍රහණය කර ගන්න අමාරුයි. එකක්.
හරිද? දත්ත පුතේ ගබඩා කරගන්න. දත්ත ගබඩා කරගන්න අපිට අපහසුතාවයක් තියෙනවා. බැරි නෙමෙයි අපහසුතාවයක්. දත්ත හුවමාරු එක එක්කෙනා අතර පුතේ හුවමාරු කරගන්න අපි අපහසුතාවක් තියෙනවා. හුවමාරු කර ගැනීමේ පුතේ අපහසුතාවයක්. හුවමාරු කර ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ වගේම දත්ත විශ්ලේෂණය කරගන්න අපහසුතාවයක් තියෙනවා. ඊළඟට මම ඔයාලට උගන්වනවා. දැන් මෙහෙම. අපි සරල උදාහරණයක් ගමු. දැන් ඔය ළමයෙක් ඇවිල්ලා කියනවා හරිද? සර් මගේ ලකුණු 72යි නේ මේ පොඩි වැරදීමක් කළා තියෙනවා. මගේ ලකුණු සර් 78ක් වෙන්න ඕන කියලා. එහෙනම් මට අවුලක් නැහැ. කොළ කැල්ලක් ගත්තා. කොළ කැල්ල ලෙල් තියෙන්නේ. මම 72 කියන එක ටිපෙක්ස් කරලා නැත්තම් කපලා හරි වෙනස් කරනවා. ඕකක් මට පුළුවන් මම ඕක මගේ පරිගණකය ඇතුළේ පුතේ දාලා දෙනවා. මගේ කම්පියුටර් එක ඇතුළේ මම ගබඩා කරලා දෙනවා. මගේ පරිගණකය ඇතුළේ පුතේ මගේ කම්පියුටර් එක ඇතුළේ මගේ පරිගණකය ඇතුළේ මම ඕක ගබඩා කරලා තියන් ඉන්නවා නම් මට ඒත් පුළුවන් හා පුතේ වාගේ නම කියන්නේ ස්ටුඩන්ට් ID එක කියන්නේ කියලා. හරිද? උදාගේ ස්ටුඩන්ට් ID එක මට කියන්නේ කියලා. පුතේ මට බැරිද? මොනවාද ඒ දත්තේ වෙනස් කරන්න පුළුවන්. මොකක්ද ඔය කියන්නේ? ඔය කියන්නේ දත්ත යාවත් කාලේ කිරීමේ පහසුකමක් තියෙනවා. පුතේ මොනවා කිරීමේ දත්ත යාවත් කාලේ කිරීමේ. දත්ත යාවත් කාලේ කිරීමේ පහසුවක් තියෙනවා. පහසුවක් තියෙනවා මේ මං කියපු දත්ත වල සාමාන්‍ය දත්ත වල. හැබැයි අපි ලොකු මහා දත්ත කියන එක ගත්තොත් පුතේ ධාරිතාවය වැඩි. හරි? ධාරිතාවය වැඩි. අපි ගත්තොත් මහා දත්ත. හරි? මහා දත්ත. ධාරිතාවය වැඩි. මහා දත්ත කියන එක අපි සැලකුවොත් පුතේ. මහා දත්ත කියන එක අපි සැලකුවොත් මෙන්න මේ මහා දත්ත අපිට යාවත් කාලය කරන්න හරි අමාරුයි. අමාරුයි. බෑ නෙමේ අමාරුයි. Facebook එක ඇතුලේ මෙන්න මේ අහවල් යූසර්ගේ දත්ත මෙන්න මෙහෙම මාරු ගන්න. ලොකු දත්ත ප්‍රමාණයක් තියෙනවා ලක්ෂ ගානක ලොකු දත්ත ලොකු ලක්ෂ ප්‍රමාණයක. කෝටි ගානක වගේ එච්චර කෝටි ගානක වගේ ලොකු දත්ත ප්‍රමාණයක් තියෙනවා වගුවක. නැත්නම් ලක්ෂ ප්‍රමාණයක දත්ත තියෙනවා. ලොකු ප්‍රමාණයක්. හරි. ළමයි ලොකු ප්‍රමාණයක දත්ත තියෙනවා. ලොකු ප්‍රමාණයක දත්ත තියෙනවා. හරි. එතකොට ඔයාගෙන් මම අහනවා එහෙම ලොකු දත්ත ප්‍රමාණයක් තියෙද්දි අපිට මේ සාමාන්‍ය සරලව පුතේ සාමාන්‍ය සරලව මෙහෙම ලකුණු මෙහෙම මාරු කරනවා වගේ අපිට එහෙම යාළගේ එහෙම දේවල් ලකුණු කියලා දන්නේ වෙන මොකක්ද දෙකම අපිට එහෙම ඊටමත් සරලව පුතේ ඊටමත් සරලව එහෙම ඊටමත් සරලව අපිට එහෙම දත්ත මාරු කරගන්නේ මේ කියන්නේ යාවත් කාලනේ කරන්නේ මේ අපහසුතාවයක් තියෙන එහෙම සරලව අපිට කරන්න බෑ ලොකු දත්ත ප්‍රමාණයක් පුතේ තියෙන තැනකින් ලොකු අතිවිශාල පුතේ අතිවිශාල දත්ත ප්‍රමාණය. හරිද? පුතේ අතිවිශාල දත්ත ප්‍රමාණය. හරිද? අතිවිශාල දත්ත ප්‍රමාණයක් තියෙන තැනකදී යම් දත්තයක් හොයලා ඒක යාවත් කාලන කරන එක හරි අපහසුතාවයක් තියෙනවා. පැහැදිලිද? හරි අපහසුයි. හරි අපහසුයි. එහෙනම් අපි කියනවා දත්ත යාවත් කාලන කිරීමේ අපහසුතාවයක් තියෙනවා. එහෙනම් පුතේ ලියන අවසාන පොයින්ට් එක පාට ඉලක්කම් 5ක් මම දාලා තිනවා. ඉලක්කම් 5ක් පුතේ දාලා තිනවා බලා ගන්න. ඉලක්කම් 5ක් දාලා තිනවා. ලස්සනට බලා ගන්න. පස්වෙනි පොයින්ට් එක පුතේ ලියා ගන්න. දත්ත යාවත් කාලන කිරීමේ අපහසුතාව. 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 හරි. දැන් අපි ඉගෙන ගත්ත ටික වලට දාගමුද? හරි. එන්න වැඩේට. හරිම ලේසි. හරි. අපි කතා කරමු පුතේ එන්න හොඳ බබා වගේ. මම මෙතන අපි ඉගෙන ගත්ත අනිත් පොයින්ට් එක ලියන්නම්. දත්ත යාවත්කාලීන කිරීමේ අපහසුතා. අපහසුතා. දත්ත යාවත්කාලීන කිරීමේදී මොනවද? අපහසුතා. හරි. අප්ඩේට් data update problems කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා data update problems. අපි මේකට කියනවා data update problems. ඉංග්‍රීසි එක ඔයාලා දැනගන්න ඕනේ මම නිකන් ලිව්වේ. හරි. එතකොට අහගන්න.
අපිට තියෙනවා මහා දත්ත සැකසීම. මේක හොඳ ලස්සන quality අහගන්න. හොඳට අහගන්න. මේක මුලින් ඉඳන් ගානට ලස්සනට අල්ලගන්න පුළුවන්. අපි දැන් මේක මුලින් ඉඳන් පුතේ පන්තියනේ. ඒතර මුලින් ඉඳන් ලස්සනට වට අල්ලා යන්න පුළුවන්. හරි. ඉතින් එතකොට අපි ගත්තොත් මම දැන් දෙනවා මෙහෙම ඉතින්. ලස්සන අහගන්න ඕනේ. හරි. පුතේ මෙතනදී අපිට මේ දත්ත ග්‍රහණය කර ගැනීමේ පුතේ අපහසුතාවයක් තියෙනවා. දත්ත ග්‍රහණය කරගෙන අපහසුතාවයක් තියෙනවා. ඒ කියන්නේ දත්ත අපිට අපි ගත්තොත් දත්ත එකතු කරගන්න ග්‍රහණය කරගන්න කියන්න පුළුවන්. දත්ත එකතු කර ගැනීම. එකතු කර ගැනීම. හරිද? පුතේ අපිට ගත්තොත් දත්ත එකතු කර ගැනීම අපහසුතාවයක් තියෙනවා. දත්ත එකතු කර ගැනීම අපිට යම් අපහසුතාවයක් යම් නෙමෙයි අපහසුතාවයක් තියෙනවා. හරි. එකතු කරගත්ත දත්ත ළමයි ගබඩා කරගන්න. එකතු කරගත්ත දත්ත පුතේ ගබඩා කරගන්න. එකතු කරගත් දත්ත ගබඩා කර ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. එකතු කරගත් දත්ත පුතේ ගබඩා කර ගැනීම අපහසුතාවයක් තියෙනවා. ඒ වගේම අපි එකතු කරගත් දත්ත හරි නැත්නම් අපි මහා දත්ත කියන දේවල් ළමයි එක එක්කිනා අතර එහෙම පහසුවෙන් ෂෙයා කරගන්න බෑ. හුවමාරු ගන්න. ඒ ෂෙයා එහෙම පහසුවෙන් පුතේ ෆෝවර්ඩ් කරගන්න හරි ෂෙයා කරගන්න බෑ. හරි අපහසුතාවයක් තියෙනවා. තුන. අනිත් එක තමයි පුතේ අපිට මහා දත්ත කියන දේවල් විශ්ලේෂණය කරන්න හරි අපහසුයි. සාමාන්‍ය සරල දත්තයක් නම් ඉක්මනට කිව්වා ගා මෙයා ලොකුයි මෙයා පොඩි මෙයා මධ්‍යන්නේ අන්නර්ග මේ. මහා දත්ත ගත්තාම පුතේ එහෙම අපිට ඉතාමත් පහසුවෙන් විශ්ලේෂණය කරන්න බෑ. හරිද? ඉතාමත් පහසුවෙන් අපිට විශ්ලේෂණය කරන්න බෑ. හරි. ඒකක්. පුතේ අනිත් එක තමයි අපිට සාමාන්‍ය දත්තයක් පුතේ ගත්තාම සාමාන්‍ය දත්තයක් ගත්තාම හරිද? සාමාන්‍ය දත්තයක් ගත්තාම හරි සාමාන්‍ය දත්තයක් ගත්තාම පුතේ ඒ සාමාන්‍ය දත්ත කියන දේවල් අපිට පහසුවෙන් යාවත් කාලේ ගන්න. දැන් ළමයෙක් කියලා කියනවා සර් මගේ 72යි. MCQ 3ක් බලලා නැහැ. අමතක වෙලානේ. ඔන්න දෙක ගන්න 3 6යි. මට 78ක් කරලා දෙන්න. මට පුළුවන් මේක 78ක් කරන්න. මට පුළුවන් පුතේ මේක 78ක් කරන්න. මට පුළුවන් පුතේ මේක 78ක් කරන්න. පැහැදිලිද? හරි. එතකොට අපි කියනවා ඒවා සාමාන්‍ය දත්ත පුළුවන්. හැබැයි මහා දත්ත කියන දේවල් ඉක්මනට යාවත් කාලේ කරන්න බෑ අපහසුයි. එහෙනම් මෙතන අපි කියනවා දත්ත යාවත් කාලේ කිරීම. දත්ත යාවත් කාලේ කිරීමේ අපහසුතාවයක් තියෙනවා. ඔන්න පහම මම කියලා ඉවරයි. හරි. පුතේ ඔයා ටියුට් එකේ එතන පල්ලෙහි මම කැමරාවට පෙන්නන්න. එතන පල්ලෙහි බලා ගන්න. ඔයාට මේකට පල්ලෙහි ફોකස් වෙයි මෙතෙන්ට බලා ගන්න. ඔයාට පේනවා දත්ත සැකසීමේදී ඇතිවන ගැටලු කියන මොය තර ලකුණු පහට අමතරව පල්ලෙහෙන් white space එකක් තියෙනවා. පල්ලෙහෙන් සුදු පාට space එකක් තියෙනවා. ඔයාට දාලා. හා නැද්ද? තියෙනවා බලන්න. තියෙනවා. පල්ලෙහෙන් තියෙනවා සුදු පාටින් මේ white space එකක් දාලා. හරි. අපි එතන කතා කරනවා ලස්සන කතන්දරයක් අනේ. අපි ලස්සන කතන්දරයක් කතා කරනවා. මේ මහා දත්ත තාම ඉවර නෑ. මහා දත්ත ඉවර නෑ තාම. මහා දත්ත තව ලස්සන එකක් තියෙනවා. එතනින් දාගන්න ටොපික් එකක් මෙහෙම. හරිද? එතනින් දාගන්න හොඳ බබා වගේ. ලියා ගන්න මෙහෙම. හරි. හරි. එතන මාතෘකාවක් දාගන්න මහා දත්ත සතු ලක්ෂණ. මහා දත්ත සතු ලක්ෂණ. මහා දත්ත සතු ලක්ෂණ කියලා මාතෘකාවක් දාගන්න. මහා දත්ත සතු ලක්ෂණ. හරි. ළමයි මේ මහා දත්ත ගත්තාම පුතේ මහා දත්ත වල තියෙනවා ප්‍රධාන ලක්ෂණ හතරක්. මහා දත්ත වල පුතේ තියෙනවා ප්‍රධාන ලක්ෂණ හතරක්. මහා දත්ත වල තියෙනවා ප්‍රධාන ලක්ෂණ හතරක්. කවුද හතර දෙනා? මෙහා ගන්න. අපි නම් හතර මුලින් ලිව්වට අපි එකෙන්නේ කතා කරනවා. අපි මේකට කියනවා 4V's කියලා කියනවා. 4V's. බලන්න මොකද්ද මේ කියලා. හරි. මහා දත්ත සතු ලක්ෂණ තමයි අපි මේ කතා කරන්නේ. මහා දත්ත සතු ලක්ෂණ. 4V's කියලා කියනවා. 4V's. හතරයි V හරි බලමු. දැන් අපිට තියෙනවා මහා දත්ත සතු ලක්ෂණයක් තමයි වොලියුම්. අපි කියනවා පරිමාව.
බලමු මොකක්ද කියලා. අනිත් එක පුතේ velocity. අනිත් එක velocity. අපි කියනවා ප්‍රවේගය. හරි. පුතේ අනිත් එක තමයි variety. විවිධත්වය. 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 අනිත් එක තමයි veracity. හරි. අපි කියනවා සත්‍යතාවය. සත්‍යතාවය. හරි. දැන් මේ වචන හතර ඕනේ ඔළුවේ තියන්න මම හතර දෙනාම ලස්සනට වාට පැහැදිලි කරලා දෙනවා. volume හරිද? velocity, variety සහ veracity. මේක අහනවා ඈ. මේක ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් වලට අහනවා. මහා දත් සතු ලක්ෂණ ලියන්න කියලා. ඒතර වා කැමති ඒවා ලිව්වා කියලා වට ලකුණු හම්බෙන්නේ නැහැ. වා මේවා තමයි ලියනවා. මහා දත් සතු ලක්ෂණ volume හරිද? velocity, variety සහ veracity සත්‍යතාවය. ඕමක වට එකපාරට යන්නේ නැහැ. වාට එකපාර මේ පුතේ එකපාර ඔලුවට යන්නේ නැහැ. මොකක්ද යකෝ වොලියුම් මොකක්ද මේකද? අපි එක කැලේ කියලා කතා කරමු. මේ මම ලියලා තියෙන දේ මහා දත්ත සතු ලක්ෂණ. මහා දත්ත සතු ලක්ෂණ වොලියුම්, velocity, variety and veracity. බලමු. මේවා. හරි. මේ තමයි මහා දත්ත සතු පුතේ ලක්ෂණ. මේ හතර ගැන ඔයාට අයිඩියා එකක් තියෙන්න ඕනේ. එක්සෑම් එකට අහනවා නේ. හොඳ මතක තියාගන්න. වාරි භාග වලට එහෙම ලකුණු ගන්න. හරි. මේවා ඉතාමත් වැදගත් දේවල්. හරි. එතකොට අහගන්න. මේ කතන්දරේදී අපි එකින් එක ඔලුවට දාගමු ඈ. එකින් එක හරි නිරවුල්ව ඔලුවට දාගමු. yes look at this බලන්න. අපි ගත්තොත් බබෝ මෙන්න මෙහෙම එකක්. අපි මුලින්ම කතා කරමු වොලියුම් කියන්නේ මොකක්ද කියලා. වොලියුම්. කොට සිංහලෙන් කියන්නේ පරිමාවය. වා ඉංග්‍රීසි වලින් මම ලියන්න පුළුවන් මේක. මේ ටර්ම් එක වොලියුම් කියලා. ඉතින් මෙහෙමයි පරිමාව කියන්නේ දිග පළල උස ඕක වැඩි කරලා ගන්න. හරි. මෙතන අපි මේ මහා දත්තල මේ ICT වල පරිමාව කියලා කියන්නේ තමයි මේ මහා දත්ත කියන කට්ටිය පොතේ. මෙන්න big data. හරි. මෙන්න මේ මහා දත්ත මෙන්න මෙයාලා ගත්තාම පුතේ මේ මහා දත්ත හොඳ ලස්සනට අහගන්න. මේ මහා දත්ත හරිද? මේ මහා දත්ත කියන දේවල් තමයි ලොකු ධාරිතාව වලින් පවතින. මේ කිලෝබයිට්, මෙගාබයිට් එහෙම නැහැ. ගිගාබයිට් 2යි, ගිගාබයිට් 5යි එහෙම නැහැ. මේගොල්ලෝ කෙරෙමින් පුතේ ඉන්නේ ටෙරාබයිට් එහෙමත් නැත්නම් පෙටාබයිට්. ටෙරාබයිට් එකක් කියලා කියන්නේ පුතේ GB 1024ක්. පෙටාබයිට් එකක් කියලා කියන්නේ ටෙරාබයිට් 1024. අතික විශාල දත්ත ප්‍රමාණය. ඉතා විශාල දත්ත ප්‍රමාණය. ඉතා විශාල දත්ත ප්‍රමාණය. පැහැදිලි? ඉතා විශාල දත්ත ප්‍රමාණය. පුතේ එතකොට මේ මහා දත්ත කියන ඒවා පොඩියට නෑ. චූටියට නෑ. කෙලින්ම ආයිතින් ලොකු ධාරිතාව වලින් පවතිනවා. පොඩියට නෑ. ඉතාලේ තියෙන එක දොමෙන් යන්නම ආයි කුඩු පට්ටම් වෙන්නම සෑහෙන්න දිනවා. සෑහෙන්න දිනවා. තේරෙනවද? සෑහෙන්න දිනවා. හරි. ඉතින් අපි ඔකට කියනවා මොකද්ද? වොලියුම් කියලා කියනවා. පරිමාව. ඒ කියන්නේ මේ මහා දත්ත කියන දේවල් ගත්තාම ඒගොල්ලෝ පොඩි ධාරිතාව වලින් පවතින්නේ නැහැ පුතේ. එයාලා පොඩි ධාරිතාව වලින් නැහැ. ඉන්නේ ගෙලින්ම ලොකුවටම. අඩුම ටෙරාබයිට්, ඊට පස්සේ පෙටාබයිට් ඔන්නෝම ලොකු ධාරිතාව වලින් තමයි මේ මහා දත්ත තියෙන්නේ. දැන් Facebook වගේ අපි ගත්තොත් පුතේ Facebook ඇතුලේ තියෙන දත්ත හරිද? Facebook ඇතුලේ තියෙන දත්ත පෙටාබයිට් පට්ට ලොකු කියන්නේ මාරම ලොකු ධාරිතාව වලින් පවතින. ඒ නිසා අපි කියනවා මේක මොකද්ද? මේ තමයි මහා දත්තවල තියෙන වොලියුම් කියන අදහස. වොලියුම් කියන ලක්ෂණය. පරිමාව. නැතු ඔයා හිතන්න එපා දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම උස තමයි ඒක කියලා. ඒක මෙතෙන්ට දාලා නැහැ. ඒක එතෙන්ට දාලා මෙතෙන්ට දාලා. මෙතනද කියන්නේ ලොකු ධාරිතාව වලින්. හරිද? මම තවත් සරල කරන්නම්. ධාරිතාවය අධිකව. හරිද? ධාරිතාවය අධිකව. හරි. ධාරිතාවය අධිකව. ලස්සනට අහගන්න. ධාරිතාවය අධිකව තියෙනවා. කාගෙද? ධාරිතාවය අධිකව තියෙනවා. ධාරිතාවය අධිකව තියෙනවා. මෙන්න මේ මහා දත්ත. බලන්න එක තියෙන පොඩි ෆීඩ්බැක් එකක් දාන්න බා.
ෆීඩ්බැක් එකක් දාන්න බෑ. ඊළඟ කැලේ යන්න කලින්. පොඩ්ඩක් මට සැක හරි දැනගන්න. පරිමාව කියන එක තේරුණාද? වොලියුම් කියන එක පුතාට තේරුණාද? අවුලක් නැද්ද? බලන්න පොඩ්ඩක් thumbs up එකක් දාන්න බෑ. පොඩි thumbs up එකක් දාන්න බබු. එල්ල කිරි නියමයි. හරි. Okay, thank you so much. හරි. එහෙනම් අපි නෝට් එක ලියා ගමුනේ. හරි. පුතේ දැන් ටියුට් එකේ මම ආයෙ පොඩ්ඩක් පෙන්නන්නම් ඔයාට ඉන්න වැඩේට. හරිද? ටියුට් එකේ මෙන්න මෙතන හරි මම කැමරා එකට පෙන්නන්නම් බලාගන්න. ඔමි wait. මෙන්න sorry මෙතන. ඉතින් මෙතන පේනවනේ? මේ හරි මෙන්න මෙතන පුතේ මෙතන දාගන්න කියනවා මාතෘකාවට පල්ලෙහෙන් දාගන්න වොලියුම් කියලා. මාතෘකාවට පල්ලෙහෙන් දාගන්න වොලියුම් කියලා. හරිද? මාතෘකාවට පල්ලෙහෙන් දාගන්න පුතේ වොලියුම් කියලා. හරිද? වොලියුම් කියලා දාගන්න. වොලියුම් කියලා දාගන්න. වොලියුම් කියලා දාගන්න. වොලියුම් කියලා දාගන්න. ඔක ලියා ගන්න මෙහෙම ඉස්සරහින්. ඒ කියන්නේ මෙහෙමයි. ඔයා කරන්නේ මෙහෙමයි ඈ. වොලියුම්. සිංහල නමත් ලියා ගන්න ඕන නම් පුතේ පරිමාව කියලා ඉස්සරහින් ලියා ගන්න මෙහෙම. දැන් මේන් අදහස් වන්නේ දැන් මේන් අදහස් වන්නේ මේන් අදහස් වන්නේ මේන් අදහස් වන්නේ දැන් මේන් අදහස් වන්නේ main අදහස් වෙනුයේ main අදහස් වෙනුයේ main අදහස් වෙනුයේ main අදහස් වෙනුයේ මහාදත්ත main අදහස් වෙනුයේ මහාදත්ත main අදහස් වෙනුයේ මහාදත්ත main අදහස් වෙනුයේ මහාදත්ත මහාදත්ත ඊතා විශාල ධාරිතාවයකින් යුක්ත බවයි. 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 මේ නදාස් වෙනුවේ මහාදත්ත ඊතා විශාල ධාරිතාවයකින් යුක්ත බවයි. පුතේ වරහන් ඇතුළේ දාගන්න. වරහන් ඇතුළේ දාගන්න මෙහෙම ටෙරාබයිට් PB ටෙරාබයිට් पेटाबाइट के लागत टेराबाइट पेटाबाइट टेराबाइट पेटाबाइट හරි. අපි යමුදේ මේ velocity කියන එකට දැන් ටියුට් එකේ මම දාලා නැහැ. හරි. අපි යමු මහාදත්ත වල ඊළඟ ලක්ෂණය කතා කරන්න. මහාදත්ත වල ඊළඟ ලක්ෂණය කතා කරන්න. හරි. ඉතින් මේ බලන්නකෝ. හරි. මෙතනදී කල්පනාකාරී වියන්. දැන් අපි කතා කරනවා මේ වොලියුම් කතා කරලා ඉවරනේ. හරිද? වොලියුම් කතා කරලා ඉවරයි. අපි දැන් කතා කරනවා හරි වොලියුම් කතා කරලා ඉවරයි. දැන් අපි කතා කරනවා velocity. velocity.
ඒ කියන්නේ ප්‍රවේගය. ඒ කියන්නේ ප්‍රවේගය ඈ. ප්‍රවේගය. හරි. පුතේ ප්‍රවේගය කියන්නේ මොකක්ද? මෙහෙමයි. මේ මහා දත්ත කියන කට්ටිය මේක මාර්ලේසිය. පුතේ මෙන්න මේ මහා දත්ත. හරි. මේ මහා දත්ත කියන කට්ටිය බබෝ ඉක්මනින් ජනනය වෙනවා. ඉක්මනින් ජනනය වේ. ජනනය වේ කියන්නේ පුතේ නිර්මාණය වේ. නිර්මාණය වේ. හරි. පුතේ මේ මහා දත්ත මාර ඉක්මනට නිර්මාණය වෙනවා. දැන් හිතන්නකෝ මොකක් හරි ලංකාවේ මොකක් හරි කැපී පෙනෙන මොකක් හරි නිවුස් එකක් දැම්මා කියන්නකෝ. හරිද? මොකක් හරි වෙන හොරකමක් හරි. හරිද පුතේ? මොකක් හරි හොරකමක් වංචාවක්. හරිද? මොකක් හරි වෙනවා. හරිද? ඕක හිතන්නකෝ CCTV කැමරාවෙන් මේවා කරලා ඔන්න දානවා සෝෂල් මීඩියා Facebook. අපේ අම්මෝ පැයක්වත් යන්න කලින් මිලියනයක් මිලියන දෙයක් විතර බලලා ඉවරයි. හරිද? ෂෙයා කරලා ඉවරයි ළමයි මිනිස්සු ලක්ෂයක් දෙකක් විතර ප්‍රමාණයක් ඔක ෂෙයා කරලා ඉවරයි. හරිද? කමෙන්ට්ස් වැටෙනවා ඉවරයක් නෑ. හරිද? තප්පරයක් ඇතුලේ කමෙන්ට් 100ක් 200ක් විතර වැටෙනවා. මේ මහා දත්ත කියන්නේ දැන් Facebook එකක් වයිගත්තු ළමයි ඒක ඇතුලේ තියෙන මහා දත්තනේ. ඉතින් එතකොට මේ කෑල්ලට සැලකියුතු වෙලාවක් යනවා. මේ කෑල්ල කතා කරන්න ක්වොලිටියට කතා කරන්න සැලකියුතු ලොකු වෙලාවක් යනවා. ඒ නිසා වාට තේරෙන්නේ නැති මේක ලස්සන තියරි අපි කතා කරලා යනවා. හරි. දැන් මේ වෙලොසිටි කියලා කියන්නේ පුතේ මහා දත්ත කියන කට්ටිය ඉක්මනින් හැදෙනවා. මාර ඉක්මන. මේ බල්ල මේ පැත්ත වාදේ ඉවරයි. වෛරල් වෙලා ඉවරයි. මම හිතනවා මොන මොකක් හරි වීඩියෝ එකක් දාලා ඒක වෛරල් වෙනවා. හවස් නෙමෙයි ඔයා දැන් ඒ වීඩියෝ එක බලලා තා පොඩ්ඩ වෙලාවකින් බලද්දී අම්මට සිටි සෑහෙන්න එක views ගිහිල්ලා. හරිද? ඒතර ඉතාමත් ඉක්මනින් පුතේ මහා දත්ත ජනනය වෙනවා. හරිද? ඒ වගේම වේගවත් සැකසුම් එකකට අවශ්‍යයි. වේගවත් සැකසුම් අවශ්‍යයි. වේගවත් සැකසුම් අවශ්‍යයි. වේගවත් සැකසුම් පුතේ අවශ්‍යයි. ඉක්මනින් මේක හැදෙනවා. ඉක්මනට සැකසීමක් කරනවා. ඒ වගේම පුතේ මෙයාට වේගවත් විශ්ලේෂණයන් අවශ්‍යයි. වේගවත් විශ්ලේෂණයන් අවශ්‍ය වේ. හරි. බාන්න මහා දත්ත කියන ඒවා ගත්තාම ලස්සනට අහගන්න ඕන. පුතේ මහා දත්ත කියන ඒවා ඉක්මනින් ජනනය වෙනවා. ඉක්මනින් හැදෙනවා. ඉක්මනින් නිර්මාණය වෙනවා. මහා දත්ත ඉක්මනින් නිර්මාණය වෙනවා. හරි. මහා දත්ත ළමයි මාර ඉක්මනින් නිර්මාණය වෙනවා. ඒ වගේම පුතේ ඒවා ඉක්මනින් සැකසීමක්. ඒවා ළමයි ඉක්මනින් පුතේ ඒවා සැකසීම ලක් කරනවා. ඉක්මනින් සැකසීම ලක් කරනවා සහ ඉක්මනින් ඕවා විශ්ලේෂණය කරන්න ඕන දේවල්. මහා දත්ත. එහෙනම් මේ ලක්ෂණ තුනම තියෙන හින්දා අපි මෙයාට අනේ කියනවා මහා දත්ත සතු මොකද්ද මේ ලක්ෂණය? ප්‍රවේගය. මොකද ඒවා ලියන්න ලස්සනට ඔයා කලින් වගේම දැන් වොලියුම් එකට පල්ලෙහෙන් ලියා ගන්න ලස්සනට. හරිද? වොලියුම් එකට පල්ලෙහෙන් හොඳ පුතා වගේ ලියා ගන්න. වොලියුම් එකට පල්ලෙහෙන් ලියා ගන්න ළමයා වගේ. හරිද? ලියා ගන්න මෙහෙම. මහා දත්ත ඉහළ වේගයෙන් ලියන්න. මහා දත්ත ඉහළ වේගයෙන් 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 ජනනය වන අතර මහා දත්ත ඊතා 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 වේගයෙන් ජනනය වන අතර ජනනය වන අතර වේගවත් සැකසුම් වේගවත් සැකසුම් වේගවත් සැකසුම් වේගවත් සැකසුම් වේගවත් සැකසුම්
වේගවත් සැකසුම් වේගවත් සැකසුම් වේගවත් සැකසුම් වේගවත් සැකසුම් සහ විශ්ලේෂණයන් අවශ්‍ය වේ. 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 විශ්ලේෂණයන් අවශ්‍ය වේ. විශ්ලේෂණයන් අවශ්‍ය වේ. හරි. එතකොට ඒකෙන් අපි ප්‍රවේගය කියන එක කතා කරා. මේ තුනම මම කිව්වා ඉක්මනින් යන්නේ වෙනවා වේගවත් සැකසුම් සහ වේගවත් විශ්ලේෂණයන් අවශ්‍ය වේ. ඒක තමයි බුදි කියන්නේ මේකේ ප්‍රවේගය කියන ගති ලක්ෂණය සම්බන්ධ. ක්වොලිටි ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න එක දැනෙන්න ඉගෙන ගන්න. නැත්නම් වැඩක් නැහැ. හරි. දැන් මෙහා ගන්න. ඒක මකනවා. දැන් අපි කතා කරනවා මේ. හරි. මෙහා ගන්න. දැන් හරි. හරි. දෙන්න වැඩේට දැන් අපි ඊළඟ කතා කරද්දී අපි වොලියුම් කතා කරා, වෙලොසිටි කතා කරා. දැන් කතා කරමු වැරයිටි කියන එක. වැරයිටි. මහා දත්වල තියෙන තව ලක්ෂණයක් තමයි වැරයිටි. හරිද? වැරයිටි කියන්නේ විවිධත්වය. විවිධත්වය. ඔව්. මොකද්ද මේ විවිධත්වය කියලා කියන්නේ? මේ මහා දත්ත ගත්තාම එක එක ස්වරූප වලින් තියෙනවා. දැන් WhatsApp තුල තියෙන්නේ මහා දත්ත. Facebook වල තියෙන්නේ මහා දත්ත. YouTube වල තියෙන්නේ මහා දත්ත. TikTok වල තියෙන්නේ මහා දත්ත. හැබැයි මේවා එකිනෙකට වෙනස් විවිධ ස්වරූප වලින් පවතිනවා. මහා දත්ත කේන්ද්‍රපිටේ ගත්තාම අපි මහා දත්ත බබෝ ගත්තාම හරි. පුතේ මහා දත්ත විවිධ ස්වරූප වලින් පවතිනවා. විවිධ ස්වරූප වලින් පවතී. ඒවා අක්ෂරමය දත්ත වෙන්න පුළුවන්, වීඩියෝමය දත්ත වෙන්න පුළුවන්, ඕඩියෝ දත්ත සහ විවිධාකාරයකින් විවිධ ස්වරූප වලින් අපි කියනවා විවිධ ආකාරයෙන්. හරිද? මේ මහා දත්ත කියන දේවල් ළමයි විවිධ ආකාරයෙන් පවතිනවා. හරිද? මහා දත්ත කියන දේවල් විවිධ ආකාරයෙන් පවතී. ඔන්න තවත් සරල වෙන්න මම ගත්තා. හරිද? පුතේ එතකොට මහා දත්ත කියනවා එක එක විදිහට තියෙනවා. ටෙක්ස්ට් විදිහට, ඔඩියෝ, වීඩියෝ එක එක විදිහට තියෙනවා මේවා. මේවා ටෙක්ස්ට්. හරිද? ඔඩියෝ. හරිද? වීඩියෝ. හරිද? ඉතින් මේ වගේ විවිධ වූ ස්වරූප වලින් මෙයාලා ලෝකෙ තුල පවතිනවා. ඒ නිසා අපි කියනවා මේගොල්ලෝගේ මහා දත්තවල මේ මොන ලක්ෂණයද? විවිධත්වයේ ලක්ෂණ. විවිධත්වය එක එක විදිහට තියෙනවා පුතේ. දැන් පෙරහැරක් ගත්තාම සෑහෙන විවිධත්වයක් තියෙනවනේ. පෙරහැර ඇතුලේ අලි යනවා. නැටුකාරයෝ ගත්තොත් එක එක විදිහ නැටුකාරයෝ නේ. කස ගහන අය, බෙර ගහන අය. විවිධත්වයක් තියෙනවා. විවිධත්වය. අපි කලා මංගල්‍යයක් ගත්තොත් ඒ කලා මංගල්‍ය කොන්සෙප්ට් එකක් බලනවා. ඒක ඇතුලේ විවිධාකාර වූ නර්තනයන් මේවා තියෙනවා. ඒ වගේ තමයි මෙතනත් මහා දත්ත ගත්තාම පුතේ විවිධාකාරයෙන් ඒවා පවතිනවා. විවිධාකාරයෙන් පවතිනවා. හරි. දැන් මෙහෙම ලියන්න. එහෙනම් අපි දාගන්නකො. ඊළඟ තර ලකුණ. දාගන්නකො. ඊළඟ තර ලකුණ. දාගන්න. දාගන්නකො. දාගන්නකො.
හරි. විවිධත්වය කියන උදේ ලියා ගන්න. මහා දත්ත ලියන්න. මහා දත්ත ලියන්න. මහා දත්ත විවිධ ආකෘති සහ 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 වර්ග වලින් පවතී. 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 විවිධ ස්වරූප සහ වර්ග වලින් මහා දත්ත දෙලියා ගන්න ඇති මම ආයි කියන්නම් මහා දත්ත හරිද මහා දත්ත විවිධ ස්වරූප හරිද මහා දත්ත විවිධ ස්වරූප සහ වර්ග වලින් පවතී. වර්ග වලින් පවතී. හරි. ඊට පස්සේ අපි කතා කරනවා දැන් ඒක හරි. දැන් අපි කතා කරනවා මේ අපි අවසානට සමරයිස් කරගමු කතා කරපු ඒවා. අපි අවසාන සමරයිස් කරගමු. අපි කතා කරපු දේවල්. හරි. මේ බලා ගන්නකො. දැන් අපි ගත්තොත් හරි. මෙයා ගන්න. දැන් හරි. ඉතින් අපි අවසානට කතා කරමු මේ වේරසිටි කියන එක. වේරසිටි. ළමයි වේරසිටි කියලා කියන්නේ අපි කියනවා සත්‍යතාවය කියලා. සත්‍යතාව නැත්නම් සත්‍යතාවය. හරි. සත්‍යතාවය. සත්‍යතාව නැත්නම් සත්‍යතාවය. හරි. සත්‍යතාව නැත්නම් සත්‍යතාවය කියලා අපිට කියන විශ්වාසවන්ත බව. එහෙම අපිට කියන්න පුළුවන් සත්‍යතාව. හරි. වචන දෙකම හරි සත්‍යතාව. සත්‍යතාවය. සත්‍යතාවය. හරි. එතකොට ළමයි මේ මොකද්ද මේ සත්‍යතාවය කියලා කියන්නේ? හෝ වේරසිටි කියන්නේ මොකක්ද? කියන්නේ මෙහෙමයි. දැන් අපි කතා කරා මහා දත්තවල තියෙන පුතේ ලක්ෂණ විදිහට මහා දත්තවල තියෙන ලක්ෂණ විදිහට අපි කතා කරා. හරි. අපි කතා කරා පුතේ මේකේ ලොකු ධාරිතාවයන්ගෙන් සමන්විතයි කියලා පුතේ. මේක ලොකු ධාරිතාවයන් සමන්විතයි. හරි. පුතේ අනිත් එක තමයි මහා දත්ත කියන දේවල් ඉක්මනින් ජානනය වෙනවා, ඉක්මනින් සැකසීම අවශ්‍යයි, ඉක්මනින් විශ්ලේෂණය කරනවා. ඒක තමයි අපි කතා කරේ වෙලොසිටි කියලා. හරි. ඊට පස්සේ අපි කතා කරා වැරයිටි විවිධත්වය. මහා දත්ත කියන දේවල් ළමයි ගත්තාම මේවල මාර විවිධත්වයක් තියෙනවා. මේවා විවිධ ස්වරූප වලින් පුතේ පවතින. ඒක තමයි විවිධත්වය. අවසානට අපි කතා කරන්නේ පුතේ වේරසිටි. සත්‍යතාවය නැත්නම් සත්‍යතාව. මොකක්ද ඔය කියන්නේ? ඔව් මොකක්ද ඔය කියන්නේ? හරි. මොකක්ද ඔය කියන්නේ? ඔය කියන්නේ මෙහෙමයි. අපිට පුතේ මහා දත්ත කියන කට්ටියව ගත්තාම මෙන්න මේ මහා දත්ත පිළිබඳ අපිට තියෙනවා මොකක්ද දන්නවද? විශ්වාසවන්තනීය බවක්. විශ්වාසනීය බවක් අපිට තියෙනවා. මේ මහා දත්ත සම්බන්ධව අපිට තියෙනවා විශ්වාසවන්තනීය බව. අඛණ්ඩත්වයක් තියෙනවා. හරිද? අපි කියනවා විශ්වාසනීයත්වය නැත්නම් අපි කියන විශ්වාසනීයත්වය කියලා කියන්නේ trustworthiness, consistency කියලා කියන්නේ අඛණ්ඩත්වය. අපිට මේ මහා දත්ත පිළිබඳව ළමයි දැඩි විශ්වාසවන්ත බවක් තියෙනවා.
විශ්වාසවන්ත බව. හරි. ඒ වගේම පුතේ අඛණ්ඩත්වය. 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 හරි. විශ්වාසවන්ත බව කියන්නේ trustworthiness. හරි. පුතේ අඛණ්ඩත්වය කියලා කියන්නේ consistency. හරි. අපිට මහාදත්ත පිළිබඳ ළමයි දැඩි විශ්වාසයක් තියෙනවා. මහාදත්ත කියන අපි ගත්තා දැන් මේ වැරයිටි නැත්නම් සත්‍යතාව. සත්‍යතාවය කියන එක සත්‍යතාව නැත්නම් සත්‍යතාවය කියන එක අපි කියන්නේ පුතේ මේ මහාදත්ත සම්බන්ධව. හරි. මහාදත්ත සම්බන්ධව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ මහාදත්ත කියන දේවල් හරි. මේවල අඛණ්ඩත්වයක් තියෙනවා. මේ වැරදි නෑ කියලා අපි ඒක කියනවා මේවා හරි කියලා. හරි. අපි කියනවා මේ මහාදත්ත හරි විශ්වාසවන්තනීය. මේවා හරි. මේවා දැඩි අඛණ්ඩත්වයක් තියෙනවා. හරි. ඒ කියන්නේ මේවා අද දෙයක් පෙන්ලා හෙට තව දෙයක් කියන්නේ අඛණ්ඩත්වය. මේක ක්‍රියාදාමයේ ගත්තොත් පිළිවෙල ලක්ෂණ තුනක් එක තැනකවත් වැටීම් නැහැ. හරි. දැන් අපි ඉගෙන ගන්න ළමයෙක් විදිහට ඉගෙන ගන්න විදිහට වා හොඳට අහගන්න. ඔයාලා අඛණ්ඩත්වයේ කන්සිස්ටන්සි එක තියෙනවා. කරන වැඩේ හැමදාම හරියටම කරන්න. තේරෙනවද? කරන වැඩේ හරියටම කරන්නකො හැමදාම. අනිවාර්ය ප්‍රතිඵල හම්බ වෙනවා. කරන වැඩේ තනින් තන නවත්තනවා නම් අඛණ්ඩත්වයක් නැහැ. අඛණ්ඩත්වය නැති ගමන් වැඩේ ඉවරනසයි. අඛණ්ඩත්වයක් හදාගන්න. අඛණ්ඩත්වයක් හදාගන්න. කරන දේ හැටම කරන්න. පාඩමටත් සම්බන්ධයි, වා ජීවිත සම්බන්ධයි. හරි. එතකොට දැන් අපි කියනවා මේ මහාදත්ත කියන දේවල් ගත්තාම මෙන්න මේ මහාදත්ත පිළිබඳව අපිට දැඩි විශ්වාසවන්ත නියත්වයක් සහ දැඩි අඛණ්ඩත්වයක් තියෙනවා. ඕකට අපි කියනවා මේ උදේනට අපි කියනවා මොකද්ද? අනේ සත්‍යතාවය නැත්නම් සත්‍යතාවය කියලා කියනවා. පැහැදිලිද? ලිය ලස්සන නෝට් එක. ලිය. මෙමගින් විස්තර කරුණේ මෙමගින් විස්තර කරුණේ මහා දත්තවල පවතින මෙමගින් විස්තර කරුණේ මහා දත්තවල පවතින මෙමගින් විස්තර කරුණේ මහා දත්තවල පවතින විශ්වාසනීයත්වය ගුණාත්මක භාවයේ සහ අඛණ්ඩත්වයයි ගුණාත්මක භාවයේ සහ අඛණ්ඩත්වයයි ගුණාත්මක භාවයේ සහ අඛණ්ඩත්වයයි ගුණාත්මක භාවයේ සහ අඛණ්ඩත්වයයි ගුණාත්මක භාවයේ සහ අඛණ්ඩත්වයයි. හරි. ඒක හරිනේ බබු. හරි. ඊට පස්සේ එන ටියුට් එකේ ලස්සනට එහා පැත්තට එන්න පිටු අංක 6ට එන්න. පිටු අංක 6ට එන්න.
හරි දෙන පිටු අංක 6ට. හරි එතන දානවා දත්ත සැකසීමේ පියවර. හරි. ඉතින් මේ දත්ත කියන දේවල් අපි සැකසීමකට ලක් කරද්දී අර මම අද එතෙන්ක විතරයි කරන්නේ. හරිද? අපි බලමු මොකද්ද මේ විස්තරය කියලා. හොඳට බාවාගේ අහගන්න ඕනේ. හරි. උතේ මෙතනදී ආගන්න සීන් එක. දැන් අපි ගත්තොත් data. හරිද? දත්ත. හරිද? උතේ සැකසීමකට ලක් කරනවා. හරිද? data processing. හරිද? දත්ත සැකසීමකට ලක් කරනවා. හරි. දත්ත සැකසීමකට ලක් කරනවා. එතකොට හරි එම සැකසීම ලක් කරලා අපිට තොරතුරු හම්බ වෙනවා. හරි. ප්‍රධානයෙන් හම්බ වෙනවා. information තොරතුරු නැත්නම් outputs අපි කියනවා ප්‍රතිදාන කියලා. හරි. හරි. එතකොට අපි දැන් කතා කරන්න යන්නේ හරිද? ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ හොඳ කල්පනාවේ ලස්සනට අහගමු. අපි දැන් කතා කරන්න යන්නේ හරි. ඉතින් අපි කතා කරන්න යන්නේ මේ අපි දත්ත සැකසීම මේ දත්ත සැකසීමේදී මේ දත්ත සැකසීම ගත්තොත් මෙන්න මේ සැකසීම ඇතුලේ තියෙනවා පියවර ටිකක්. මේක ඇතුලේ තියෙනවා මොනවා ටිකක්ද? යම් පියවර ටිකක් තියෙනවා. මේ සැකසීම එක ඇතුලේ පුතේ මේ සැකසීම ඇතුලේ අපිට තියෙනවා කතා කරන්න යම් පියවර සමූහයක්. පියවර 5. හරි මේ පාඩමේ අපි පියවර ටික තමයි කතා කරන්නේ පල්ලේ පාඩම. දත්ත සැකසීම ඇතුලේ ළමයි. ඉතින් දත්ත සැකසීම ඇතුලේ යම් පියවර වගේක් අපිට කතා කරන්න තියෙනවා. බලමුද? එන්න. එතනින් අතර වැඩි ඉවරයි. හරි. දත්ත සැකසීම පුතේ පියවර තියෙනවා 5ක්. ඔයාගේ ටියුට් එකේ දානවා ඍජුකෝණාශ්‍ර 4ක්. ඍජුකෝණාශ්‍ර 4 තමයි මේක දාගන්නේ. 4 නෙමෙයි සෝරි 5. ඍජුකෝණාශ්‍ර 5ක් තියෙනවා. හරි අපි බලමු. බලමු. හරි. ළමයි මෙතනදී හරි. දැන් හරි. දැන් අපිට තියෙනවා මම මේක මීඩියම් දෙකේම ලියන්නම්. පළවෙනි එක තමයි data collection. හරි අපි කියනවා දත්ත එක්රැස් කිරීම. දත්ත එක්රැස් කිරීම. දත්ත රැස් කිරීම කියලත් අපි කියනවා. දත්ත එක්රැස් කිරීම. හරි data collection. පුතේ එකතු කරගත්ත හරියන්නේ නැහැ. අපි මේව එකතු කරගත්ත ඒවා හරිද කියලා බලන්න. data validation. පත් මීඩියම් දෙකේම දාගන්න පළවෙනි අවස්ථාවේ ඉන්න. දත්ත වළංගුතාවය. දත්ත වළංගුතාවය. හරි. අනිත් එක තමයි data processing. data processing. හරි. දත්ත සැකසීම. දත්ත සැකසීම. හරි. අනිත් එක අනිත් තව දෙකක් තියෙනවා. දැන් අනිත් දෙක ගත්තොත් හරි. අනිත් එක බබෝ data output. දත්ත ප්‍රතිදානය. හරි. දත්ත ප්‍රතිදානය. පුතේ අවසාන එක data storage. data storage. දත්ත ආචයනය. දත්ත ආචයනය ආචයනය තියෙන්නේ නැත්තම් දත්ත ගබඩා කිරීම. ළමයි මේ තියෙන්නේ පුතේ දත්ත සැකසීමේ පියවර 5.
දත්ත සැකසීම පියවර 5. දත්ත සැකසීමේ පියවර 5. දත්ත සැකසීම පියවර 5. පළවෙනි එක දත්ත එක්රැස් කිරීම, දත්ත වළංගුතාවය, දත්ත සැකසීම, දත්ත ප්‍රදානය, දත්ත ආච්ඡාදනය. හරිද? ලස්සනට දාගන්න මම දන්නවා ඔයාලට තේරෙලා තියෙනවා. දාගන්න. දත්ත එක්රැස් කිරීම හරි මම ටියුට් එකේ දාලා දත්ත රැස් කිරීම නෙමෙයි දාගන්න. දත්ත රැස් කිරීම දාගන්න. කමක් නැහැ. දත්ත රැස් කිරීම. yes. දාගන්න. දත්ත රැස් කිරීම. ගින්දර වගේ දාගන්න. ගින්දර වගේ දාගන්න. ඔබ දාගන්න පුතේ. හරි. ඉතින් බලන්න වැඩේ තේරුණා නම් ෆීඩ්බැක් එකක් දාන්න බෑ. ඔළුවට ගියා නම් වැඩේ ඔළුවට ගියාද අවුලක් නැද්ද? පොඩි thumbs up එකක් දෙන්න බෑ. අද වැඩේ ඉවර ගන්න කලින්. අදට මම ඔච්චර ඔළුවට දාන්නේ. පොඩි මැසේජ් එකක් දාන්න බෑ පුතේ. අවුලක් නැද්ද? නියමයි. එළගිරි. හරි. එහෙනම් yes මම අදට ඔච්චර ඔළුවට දාන්නේ. එහෙනම් අපි ළමන සතියේ හම්බෙමු. පොඩි ලස්සනට පාඩම් කරන් එන්න ඕන. හරිද? මොකද ගානට පිළිවෙලට වැඩේ යන්නේ. ඒතර සෑහෙන ඉක්මනට මේ පාඩම ඉවරනවා. ඊළඟ පාඩමත් අපි පටන් ගන්නවා. පිළිවෙලට ලස්සන මුදා වැඩේ කරන්න පුළුවන්. හරි? හරි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. God bless. එහෙනම් පුතේ කට්ටිය පරිස්සමෙන් ඉන්න. හැමෝටම ආයු බොහෝ වේවා. මං ගියා. bye.